හරි. හරි. අයිබෝන් ළමයි. ඔයාලට සර් කියන එක පැහැදිලිව ඇහෙනවද? පැහැදිලිව පේනවද? අත උස්සලා වෙන්නත් අවුලක් නැහැනේ. හරි. ඕකේ. හරි. දැන් අපි අද TTT නේ. ඒ කියන්නේ අපි ටී ටයිම් ටියුටෝරියල් කියලා අපි සෙෂන් එකක් පටන් ගන්නවා ළමයි. එතකොට ඒකෙදි කරන්නේ අපේ පහුගිය පාඩම්. ඒ කියන්නේ අපි දෛශික පාඩමේ මේ වෙනකොට ටියුට් කම්ප්ලීට් කරගෙන ඒ තියරි ඉවර කරගෙන ඒ ඔක්කොම කරගෙන ඉවරයි. හරි. ඒ කියන්නේ අපි ඉවර කරපු පාඩම් වල නැවත මතක් කිරීමක්. ඒ කියන්නේ සුපිරි ගණන් සෙට් එකක් අරගෙන ගණන් හතරක් වගේ අරගෙන ගණන් හතරක් පහක් වගේ අරගෙන ඒක ඇතුලේ ළමයි ඔයාලට මේ තියරි ටික පුළුවන් කරන එක සහ ඒකේ ඇතුලේ අර හපෝ ඒ ටික මතක් කරලා දෙන එක සහ මේ පාඩම ඇතුලේ අර අපි හිතන් හිටියට දෛශික පාඩම ලොකු දේවල් ටිකක් තියෙනවා කියලා ඒ පාඩම වල ලේසි කරන එක තමයි මේකෙදි කරන්නේ. හරි. ඒ කියන්නේ පැයක් වගේ පොඩි කාලයක් අරගෙන අර වැඩි කියවන්න ටයිම් එකක් නැහැ. එහෙනම් අද පළවෙනි දවසේ නිසා මම දේවල් ටිකක් කියන්නම් ළමයි. එතකොට ඒකෙදි කරන්නේ අපි ටී ටයිම් ටියුටෝරියල් එකෙන් අපි කරන්නේ අර පහුගිය පාඩම් අහපව මතක් කරගන්න එක සහ ඒවැය තියෙන අමාරු ගණන් හදන එක. පැහැදිලි නේද? එතකොට ඔයාලට තේරෙයි අද දවසේදී කොච්චර දේවල් ටිකක් ඔයාලට පුළුවන් වේද කියන එක ගැන. හරි පැහැදිලි නේද? එතකොට මේ වෙනකොට අපේ තීරි පන්තියේ නිව්ටන් නියම පාඩම යනවා. එතකොට මේ සතිය කියන්නේ හෙට දවසේ එතකොට අපි රේඛී ගම්මදාස සංස්කෘති නියමයේ ඉවර කරලා දානවා. එතකොට අපිට ලස්සන වැඩ ටිකක් තියෙනවා කරගෙන යන්න. එතකොට ලබන මාසේ අපි කාර්යශක්තිය සමතාවය ඔන්න මාර්තු මාසේ නිව්ටන් නියම ඉවර වෙනවා. කාර්යශක්තිය සමතාවය ඉවර වෙනවා. ඝර්ෂණ ඉවර වෙනවා. ඒ කියන්නේ පාඩම් තුනක් සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා ළමයි මාර්තු මාසේ. හරි. ඔය ටික කියලා අපි වැඩේ පටන් ගමු. එහෙනම් එන්න දෛශික පාඩමට. දැන් මම හිතනවා මේ වෙනකොට ඔයාලට ගෲප් එකකින් හරි ටෙලිග්‍රෑම් ගෲප් එකකින් හරි කොහෙන් හරි ඔයාලට අනිවාර්යයෙන්ම මේ වෙනකොට මේ පේපර් එක හම්බෙන්නේ නැති කියලා. හරි. හරි වැඩේ පටන් ගමු. හරි මෙන්න මේකයි කතාව. දෛශික කියන්නේ මොනවටද ළමයි? දෛශික කියන්නේ විශාලත්වයක් හා දිශාවක් තියෙන මනින්න පුළුවන්. හරි භෞතික රාශීන් වලට. හරි දැන් භෞතික රාශීන් කියන්නේ මැනිය හැකි විශාලත්වයක් තියෙන දේවල් වලටනේ ළමයි. එහෙනම් මනින්න පුළුවන් භෞතික රාශීන් වලට අපි අර විශාලත්වයක දිශාවකුයි තියෙනවා නම් ළමයි අපි කියනකට දෛශික කියලා. හරි වැඩේ පටන් ගමු. ඉක්මනට මතක් කරන්නම් ඈ. ඔන්න දෛශික. හරි දැන් දෛශිකයක් හරිද? දැන් දෛශිකයක අපිට තියෙනවා ඉගෙන ගන්න ලක්ෂණ කිහිපයක් ළමයි. හරි පොඩක් අහගමු. ලක්ෂණ කිහිපයක් තියෙනවා දෛශිකයක. හරි පැහැදිලිනේ? හරි දෛශිකයේ ලක්ෂණ ගත්තොත් එහෙම ළමයි දෛශිකයට අපි දන්නවා විශාලත්වයක් තියෙනවා. හරි විශාලත්වයක් තියෙනවා. හරි දෛශිකයට කවුද ඉන්නේ? අන්න දිශාවක් තියෙනවා. අද මේ පැය ඉවසගෙන හිටියොත් ළමයි ලොකු දෙයක් වෙයි ඈ. හරි පැහැදිලිනේ? ඉවසගෙන ඉන්න. හරි දෛශිකයට දිශාවක් තියෙනවා. හරි තාම මොනවද ළමයි තියෙන්නේ? දෛශිකයකට ළමයි ක්‍රියා රේඛාවක් තියෙනවා. හරි දෛශිකයට තව තියෙනවා ළමයි ක්‍රියා ලක්ෂයක්. පැහැදිලිනේ? දැන් අපි ගන්නකො ළමයි මෙන්න මෙහෙම කතාවක්. අපි බලයක් ගැන කතා කරමු ළමයි. මේ වගේ පෙට්ටියකට අපි මේ දිශාවට නිව්ටන් 100ක බලයක් දෙනවා ළමයි. හරි දැන් බලන්නකො ළමයි. දැන් දෛශිකයකට විශාලත්වයක් තියෙනවා නිව්ටන් 100යි. දෛශිකයට දිශාවක් තියෙනවා. අන්න අර පැත්තේ දිශාව. හරි අපි ගත්තොත් එහෙනම් බෝඩ් එකේ අපි ගන්නේ අපි ගොඩක් වෙලාවට බෝඩ් එකේ ඉහළ දිශාව අපි උත්තර කියලා ගන්නවා නම් මේ පැත්ත නැගෙනහිර මේ පැත්ත බටහිර යට දකුණ. ඔය විදිහට අපි ගන්න කතාව. හරි එහෙනම් මේ පෙට්ටිය මත නැගෙනහිර දිශාවට නිව්ටන් 100ක බලයක් තියෙනවා ළමයි. හරිද? දැන් ඊළඟ කතාව ඒ කියන්නේ යාට දිශාවක් තියෙනවා. හරි එහෙනම් එයාට ක්‍රියා රේඛාවක් තියෙනවා. මේ ක්‍රියාත්මක වෙච්ච රේඛාවක් තියෙනවා. ඒ බලයේ ක්‍රියාත්මක වෙච්ච රේඛාවක් තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ප්‍රවේගය ගැන ළමයි. දැන් ප්‍රවේගය කියන කෙනා ළමයි දැන් මේ වාහනේට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. මෙන්න මේ පැත්තට. හරි පැහැදිලිනේ? දැන් එතකොට ගොඩක් වෙලාවට අපි ප්‍රවේගයේ ක්‍රියා රේඛාව කියලා කියන්නේ ළමයි. හරි දැන් ප්‍රවේගයේ ක්‍රියා රේඛාව එහෙම එකක් තියෙන්න පුළුවන්ද? හරි අපි ගොඩක් වෙලාවට කියන්නේ මෙන්න මෙහෙමයි කතාව ළමයි. දැන් එතකොට මේ බස් එක හරි මොකක් හරි වාහනේ ගුරුත්ව කේන්ද්‍රය තියෙනවනේ. දැන් මේ වාහනේ මෙතන ඉඳලා මෙතන ගියා. හරි මෙන්න මෙතන ගියා. හරි අපි හිතමු මෙයා ගුරුත්ව කේන්ද්‍රය මේ හරි තියනවා කියලා. එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රයේ චලනය වෙච්ච රේඛාව මේ මෙතන තිබ්බ ගුරුත්ව කේන්ද්‍රය මෙතන ගියා. බස් එක චලනය වුණානේ. එහෙනම් මේ ගුරුත්ව කේන්ද්‍රයේ චලනය වෙච්ච රේඛාවට අපි කියනවා ළමයි මෙයා ගමන් කරපු රේඛාව කියලා. අපි ගොඩක් වෙලාවට වස්තුවක ගමන් පතේ කියලා අඳින්නේ ළමයි. හරි ඒ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයේ ගමන් කරපු රේඛාව. පැහැදිලිනේ? එහෙනම් ප්‍රවේගය අපි ලකුණු කරන්න වෙන්නේ. කියන්නේ ප්‍රවේගයට ක්‍රියා රේඛාවක් තියෙනවද නැද්ද කියලා අපි අහුවොත් එහෙම අන්න අපිට කිව්ව හැකි නිකන් අර ගුරුත්ව කේන්ද්‍රයේ චලනය වෙච්ච දිශාව. හරි ගුරුත්ව කේන්ද්‍රයේ චලනය වෙච්ච අර රේඛාව. අර එහෙම ගන්න පුළුවන්. හරි තාම තේරුන්නේ නැහැ. හරි දැන් ඊළඟට හිතන්න දෛශිකයකට ක්‍රියා ලක්ෂයක් තියෙනවලු. හරිද? දැන් බලේ නම් අවුලක් නැහැ. අපි මෙතන ලණුවක් දාලා ඇද්දොත් එහෙම මේ පෙට්ටිය අපිට කිව්වාගේ මෙන්න මෙතනින් තමයි බලය තුනේ කියලා.
හරි එහෙනම් බලයට ක්‍රියා රේඛාවක් ඒ කියන්නේ ක්‍රියාලක්ෂයක් තියෙනවා. හොඳට අහගන්න බලයට ක්‍රියාලක්ෂයක් තියෙනවා. හැබැයි හිතලා බැලුවොත් ළමයි ප්‍රවේගයට ක්‍රියාලක්ෂයක් තියෙනවද? එහෙනම් හොඳට මතක තියාගන්න ක්‍රියාලක්ෂය කියන එක තියෙන්න ඕනෙම කියලා එකක් නැහැ. තියෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ළමයි. එහෙනම් බලය වගේ එකට ළමයි අපි මෙතන ලණුවක් දාලා ඔහොම ඇද්දොත් එහෙම අර පැත්තට හරි එහෙනම් එයා ක්‍රියාත්මක වන ලක්ෂයක් තියෙනවා. හැබැයි ප්‍රවේගයට ක්‍රියාත්මක වන ලක්ෂයක් නැහැ. අපි ගොඩක් වෙලාවට ගන්න එයාගේ ගුරුත්ව කේන්ද්‍රය අර චලනීය රේඛාවේ තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. හරි පැහැදිලිද අපිට නැත්තම් අපිට කියන්න විදිහක් නැහැ. එහෙනම් අන්න අර දිශාවේ ගියා කියලා කියනවා. එහෙනම් දෛශිකයකට ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද? විශාලත්වයක් තියෙන්න පුළුවන්, දිශාවක් තියෙන්න පුළුවන්, ක්‍රියා රේඛාවක් තියෙන්න පුළුවන්. මේ ක්‍රියා ලක්ෂයක් කියන කෙනා ළමයි තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙනම් අවුලක් නැහැ. පැහැදිලිනේ? ඊළඟ කතාව. මේ ටික ලස්සනට අපි ඉගෙනගෙන ඉමු. හරි. දැන් දෛශිකයක් අපි ජ්‍යාමිතිකව නිරූපණය කරන්න ඕනේ කියලා හිතන්නකෝ. දැන් දෛශිකයක් අපිට ජ්‍යාමිතිකව නිරූපණය කරන්න ඕනේ. දැන් නිව්ටන් සීයක බලය හරි ඕන දෛශිකයක් ළමයි අපිට පොතේ ඇඳ ගන්න ඕනේ. දැන් කොහොමද ඔක ඇඳගන්නේ? දැන් ඇයි ඇඳගන්නේ? හරි අපිට ත්‍රිකෝණ නීතිය දාන්න තියෙනවා, සමාන්තර රාශි නීති කියනවා දාන්න තියෙනවා. අපිට මේක ඇඳ ගන්න ඕනේ. මේක පැහැදිලි කරගන්න ඕනේ. අන්නේ දේවල් වල ළමයි දෛශිකයක් අපි පොතේ ඇඳ ගන්න පාවිච්චි කරනවා ළමයි සරල රේඛාවක්. ඒ කියන්නේ ජ්‍යාමිතික සරල රේඛාවක් පාවිච්චි කරනවා. හරි මෙන්න මේ වගේ. හරිද? දැන් නිව්ටන් සීය අපිට පොතේ ඇඳ ගන්න ඕනේ කියන්නකෝ. මේ නිව්ටන් 100 පොතේ ඇඳ ගන්න ඕන නම් අපිට පේනවා මේ නිව්ටන් 100 නැගෙනහිර පැත්තට තියෙන කියලා. එහෙනම් අපිට තේරෙනවා දැන් අපි තේරෙන මේ වගේ තිරස් රේඛාවක් ගෙවුවා නම් හරිනේ. ඇයි මේ පැත්ත උතුර මේ පැත්ත නැගෙනහිරනේ. එහෙනම් අපි නැගෙනහිරට මෙහෙම රේඛාවක් ගන්නවා. හරිද? ඊට පස්සේ මේ දෛශිකය විශාලත්වය නිරූපණය කරන්න අපි පොඩි පරිමාණයක් දා ගන්නවා ළමයි. දැන් නිකමට හිතන්නකො 1 සෙන්ටිමීටරයකින් අපි නිරූපණය කරා කියන්නකො නිව්ටන් 10ක්. හරි. එහෙනම් මේ දෛශිකයේ විශාලත්වය නිරූපණය කරන්න ළමයි මේ රේඛාව සෙන්ටිමීටර් කීයකින් අදින්න ඕනිද? 10කින් අදින්න ඕනේ. පැහැදිලිද? 10කින් අදින්න ඕනේ. හරි. සර් දිශාව දිශාව කියලා කිය මොකද්ද? දෛශික දිශාව දිශාව මොකක්ද දෙකක් අහලා තියෙනවා මට ඒක පැහැදිලිව දාන්න ළමයි. හරි. මෙන්න මෙතන තමයි දැන් නිව්ටන් 100 අපි පොතේ ඇඳ ගන්න හරි සරල රේඛාවක් එක්කලා ඊතන හිසක් පාවිච්චි කරනවා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේක නැගෙනහිර පැත්තට තියෙන්නේ. එහෙනම් නැගෙනහිර පැත්තට තියෙනවා කියලා පෙන්නන මේ සරල රේඛාවට අපි ඊතන හිසක් දා ගන්නවා. ඒ වගේම දෛශිකයේ විශාලත්වය මේ සරල රේඛාවේ නිරූපණය කරන්න ඕන නම් මේ වගේ පරිමාණයක් ඇඳගෙන ළමයි 1 සෙන්ටිමීටරකින් නිව්ටන් 10ක් නිරූපණය කරා නම් හරි මේ නිව්ටන් 100 නිරූපණය කරන ළමයි මේ රේඛාව අඳින්න වෙනවා ළමයි සෙන්ටිමීටර 10කින්. හරි පැහැදිලිද? එහෙනම් ඔන්න දෛශිකයක් නිරූපණය කරා. දැන් තව එකක් බලන්නකෝ ළමයි. හරි. දැන් හිතන්න මෙන්න මේ වගේ. හරි. මේ පෙට්ටිය මත තිරසට අංශක 60ක් ආනතව බින මේ දිශාවට ඉන්නවා නිව්ටන් 20ක්. දැන් ඕක පොතේ ඇඳගන්න කියනවා ළමයි. එහෙනම් අපි මොකද්ද කරන්නේ? දෛශිකයක් පොතේ ඇඳගන්න. ඒ කියන්නේ ජ්‍යාමිතිකව අපිට පොතේ ඇඳගන්න ඕන. අපි පාවිච්චි කරන්නේ මොකද්ද? සරල රේඛාවක් එක්කලා ඊතල හිසක්. හරි. එහෙනම් හරියටම අපි කෝණමානේ තියෙන හරියටම තක්කෙට වඳින්න ඕනේ මේක. ජ්‍යාමිතික නිරූපණය කරන්න කිව්වොත් අපිට මේක නිකන් ඔහේ ඇඳලා 60යි කියලා දාන්න බෑ. එහෙනම් මේ වගේ තිරස් රේඛාවක් ඇඳගෙන අපි කෝණමාන තියලා අංශක 60ක් අරගෙන හරි මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තේ දිශාවට රේඛාවක් ගහ ගන්නවා. හරිද? ඊට පස්සේ ළමයි මෙයා නිව්ටන් 20යිනේ. එහෙනම් නිව්ටන් 20 කියන එක අපිට පොතේ ඇඳ ගන්න වෙන්නේ දිගක් විදිහටනේ. එහෙනම් 1 සෙන්ටිමීටරකින් ඔයාලා කැමති විදිහට හරි මේකේ පරිමාණයක් ගන්න පුළුවන්. මම 1 සෙන්ටිමීටරකින් නිව්ටන් 5ක් නිරූපණය කරනවා කියලා ගන්නම්. එහෙනම් නිව්ටන් 20 නිරූපණය කරන්න මට අඳින්න වෙන්නේ සෙන්ටිමීටර් 4ක රේඛාවක්. හරි පැහැදිලින කතාව. හරි. ඔන්න ඔය වගේ තමයි අපි දෛශිකයක් ජ්‍යාමිතිකව පොතේ ඇඳගන්නේ. හරි. ඊළඟට අහගෙන ඉන්න. හරි විනාඩි 15ක් ඇතුළත දෛශික පාඩම ඉවර කරනවා. හරි. ඊළඟ කතාව. මේ බලන්නකෝ. දැන් දෛශිකවලට විශාලත්වයක් හා දිශාවක් කියන දෙන්නෙක් ඉන්නවනේ ළමයි. හරිද? දැන් දෙක එකතු කිරීම තුන කිව්වහම 5යි කියලා ගන්න පුළුවන් වුණාට හරිද? දැන් 2යි ms ඍණ 1 හරි ධන 3යි ms ඍණ 1 කියලා අපිට 5යි ms ඍණ 1 කියලා එකතු කරන්න පුළුවන්ද? හරිද? 5යි ms ඍණ 1 කියලා එකතු කරන්න පුළුවන්ද? මේක ප්‍රවේගයක්, මේකත් ප්‍රවේගයක්, මේකත් ප්‍රවේගයක්. හරිද? අපි දන්නවා අර මාන සමජාතිත මූලධර්මයට අනුව නම් එක ජාතියෙන් විතර එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් වෙන්නේ. දැන් හිතන්නකෝ 2යි ms ඍණ 1 හරි 5යි නිව්ටන් වලට එකතු කරන්න බෑනේ. ඇයි එකතු කරන්න බැරි? හරි ජාති දෙකක් නේ ළමයි.
එකතු කරන්න බෑ. හරි. ඒව අපි දන්නවා දැන්. අපි දැන් දෛශික පාඩමට එන්නකෝ. දැන් දෙක එකතු කිරීම තුන 5යි කියලා ගන්න පුළුවන් වුණාට 2යි ms වෙන එක 3යි ms වෙන එකට 5යි කියලා ගන්න බෑ. ඇයි ගන්න බැරි? දැන් මෙතන විශාලත්වයක් විතරයිනේ ඔයාලට පේන්නේ. එහෙනම් අවුලක් නෑ අපිට එකතු කරන්න පුළුවන්. හැබැයි ප්‍රවේගයක් කියන කෙනාට දෛශිකයක් එහෙනම් මුට විශාලත්වයක් ඉන්නවා දිශාවක් ඉන්නවා. එහෙනම් මේ දෙන්නම සැලකිල්ලට අරගෙන තමයි අපිට එකතු කරන්න හරි අඩු කරන්න හරි වෙන්නේ වැඩේ. තේරුණාද? එහෙනම් ඒකට විශේෂිත වෙච්ච ගණිත කර්ම සෙට් එකක් තියෙනවා. අපි ඊළඟට ඒක කතා කරමු. හරි? එහෙනම් දැන් ඔයාලා තේරුම් ගන්න ඕනේ දෛශිකයක් එසේ මෙසේ අපිට නිකන් එකතු කරන්න හරි අඩු කරන්න හරි බෑ කියලා. පැහැදිලිද කතාව? හරි? එහෙනම් දෛශික සම්බන්ධ ගණිත කර්ම සෙට් එකක් තියෙනවා මෙන්න බලන්න. දෛශික සම්බන්ධ ගණිත කර්ම. ගණිත කර්ම. හරි? පළවෙනි එක ළමයි ආකලනය දෙක ව්‍යාකලනය තුන හරි දැන් අපිට හිතන්නකෝ දෛශික විභේදනය හරි අනිත් එක ළමයි දෛශික ගුණිතය හරි පැහැදිලිනේ දැන් ආකලනය කියන්නේ දෛශික දෙකක් එකතු කිරීමේ ක්‍රියාවලිය හරිද ව්‍යාකලනය කියන්නේ දෛශික දෙකක් අඩු කිරීමේ ක්‍රියාවලිය හරි නිකන් අඩු කරන්න බෑ හරිද ඒතර විභේදනය කියන දෛශික අපි විභේදනය බෙදනවා හරිද දැන් මෙතන දෛශික දෙකක් ගුණ කරනවා ළමයි දැන් හිතන්නකෝ මේ දැන් බලය වගේ ගත්තොත් එහෙම හරි අපි දන්නවා ස්කන්ධය වැඩි කිරීම තරණේනේ හරිද දැන් වෙන එකක් විදිහට ගන්න මෙහෙම දැන් කාර්යය කියලා සමීකරණය ගත්තොත් එහෙම හරිද බලය වැඩි කිරීම විස්ථාපනය හරිද දැන් මෙතන ඔයාලට පැහැදිලිව තේරෙනවා ළමයි බලය කියන්නේ දෛශිකයක් විස්ථාපනය කියන්නේ දෛශිකයක් හරිද එහෙනම් දෛශික දෙකක් ගුණ කරලා හරිද හැදලා තියෙන්නේ කවුද කාර්ය හරි කාර්ය කියන්නේ ශක්තිය වගේ කෙනෙක් ශක්තියට සමාන පදයක් ළමයි හරි ශක්තිය කියන්නේ දෛශිකයක්ද හරි ශක්තිය කියන්නේ දෛශිකයක් නෙමෙයි හරිද ඒතර ගුණ කිරීමේදී දෛශික දෙකක් හැදෙන්නේ අදිශයක් ශක්තිය කියන්නේ දෛශිකයක්ද නෑ ඌට දිශාවක් නෑ මෙතන බලන්නකො ළමයි ස්කන්ධය කියන්නේ ඌට දිශාවක් නෑ අදිශයක් එහෙනම් තරණය කියලා කියන ළමයි දෛශිකයක් ඌට දිශාවක් ඉන්නවා එහෙනම් මේ අදිශිකුයි දෛශිකුයි ගුණ කරලා තියෙන හැදිලා තියෙන බලය ළමයි. හරිද? එහෙනම් බලය කියන්නේ දෛශිකයක්. හරි? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ දෛශික දෙකක් ගුණ කරපුවාම හැදෙන්නේ අදිශයක්. හරි? අදිශිකුයි දෛශිකුයි ගුණ කරපුවාම හැදෙන්නේ දෛශිකයක්. පැහැදිලි නේද? හරි? අන්න ඒ වගේ මේ ගුණ දෛශික ගුණ කිරීම ගැන ඉගෙන ගන්න එක, විභේදනය ගැන ඉගෙන ගන්න එක, ආකලනය ගැන ඉගෙන ගන්න එක, ව්‍යාකලනය ගැන ඉගෙන ගන්න එක මාර වටිනවා මේ වැඩේ කරගෙන යන්න. හරිද? දැන් එතකොට අපි කියනවා මේ ආකලනයේදී සහ ව්‍යාකලනයේදී ලැබෙන ප්‍රතිඵලයට අපි කියනවා ළමයි සම්ප්‍රයුක්තය කියලා. සම්ප්‍රයුක්තය. හරි? එහෙනම් සම්ප්‍රයුක්තය ගැන තමයි අපි මෙතෙන්දී කතා කරන්න යන්නේ. එහෙනම් දෛශික දෙකක් හෝ කිහිප දැන් එක දෛශිකයක සම්ප්‍රයුක්තයක් කතා කරන්න ඕනේ නැහැ ළමයි. හරිද? එහෙනම් දෛශික දෙකක් හෝ කිහිපයක් ඉන්නකොට ඒ සෙට් එක මගින් වෙන තනි වැඩේට අපි කියනවා ළමයි. දැන් මෙන්න මේ වගේ. හරි? මෙන්න මෙහෙම. ඔන්න බලන්න. මේ පෙට්ටිය මත මේ පැත්තට නිව්ටන් 100ක බලයක් ඉන්න සරල විදියට හිතන්න ළමයි මේ පැත්තට නිව්ටන් 50ක බලයක් ඉන්නවා පැහැදිලිනේ මෙන්න මේ පැත්තට නිව්ටන් අපි හිතමු 100ක් දාමු හරි මෙන්න මේ පැත්තට ළමයි අපි තව 100ක් දානවා හරි දැන් මේ පෙට්ටිය මත දෛශික කීයක් ක්‍රියාත්මක වුණාද දෛශික 4යි හරි දැන් මේ 4 දෙනා දැන් පෙට්ටිය මේ පැත්තට ලණුවක් දාලා 100කින් අදිනවා මේ පැත්තට ලණුවක් දාලා 50කින් අදිනවා යටට 100යි උඩට 100යි හරිද දැන් මේක සරලව හිතන්නකෝ මේ ලණු දාලා අදිනවා කියලා හිතන්න හරි දැන් මේ පෙට්ටිය උඩටත් එක බලයකින් අදිනවා යටටත් එක බලයකින් අදිනවා. ඒතකොට මේ පැත්තේ ඇදිල්ල සහ මේ පැත්තේ ඇදිල්ල සමානයිනේ. එහෙනම් මෙයා මෙතනම ඉන්න. උඩට යන්නෙත් නැහැ, පහළට යන්නෙත් නැහැ. පැහැදිලිනේ? දැන් අපි මේ පැත්තයි බලමු. එහෙනම් අර පැත්තට ඇදිල්ලට වඩා මේ පැත්තේ ඇදිල්ල අඩුයිනේ. හරි? එහෙනම් අපිට සරලව පැහැදිලිව පේනවා ළමයි. හරිද? මේ පෙට්ටිය මෙන්න මේ පැත්තට නිව්ටන් 50කින් යනවා කියලා. මේ පැත්තට නිව්ටන් 50කින් යනවා කියලා. පැහැදිලිව පේනවා. ඇයි? මේ පැත්තේ බලයට වඩා එහා පැත්තේ බලය නිව්ටන් 50කින් වැඩි. හරි අපිට ඒක නිකන් දැනුණනේ ළමයි හරි එහෙනම් මේ 4 දෙනෙක් එකතු වෙලා ලණු 4කින් 4 පැත්තට අදිනවා හරිද ඒ වැඩේම කරගන්න පුළුවන් ළමයි එක්කෙනෙක් එකතුලා නිව්ටන් 50කින් මේ පැත්තට ඇද්දනවා අන්න එයාට අපි කියනවා සම්ප්‍රයුක්තය කියලා හරි එහෙනම් දෛශික දෙකක් හෝ කිහිපයක් වෙනුවට දාන්න පුළුවන් තනි එකාට අපි කියනවා සම්ප්‍රයුක්තය කියලා පැහැදිලිනේ එච්චරයි හරි එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම සම්ප්‍රයුක්තය ගන්න විදි ටික ඒ ටික තමයි වැදගත්ම කතාව මේ බලන්න හරි එකිනෙක කතා කරලා ඉවර කරගෙන අපි ගණන් වලට බහිමු ඈ හරි ගණන් ඇතුලෙන් ඊට පස්සේ අපි ආයි මේක මතක් කරගමු හරි මේ බලන්න දෛශික
සම්ප්‍රයුක්ත. හරි. මේක අපි මෙහෙම බෙදාගමු. හරි. දෛශික දෙකක. දෛශික දෙකක. හරි. මේ දෛශික දෙකක සම්ප්‍රයුක්තය ගැන බලන්න යනකොට ළමයි හරිද? ඔන්න බලන්න. මේක තමයි ෂෝට් නෝට් එක වෙන්න ඕනේ ඔයාලගේ. හරිද? ඔන්න බලන්නකො. දෛශික දෙක එකම දිශාවේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් විදි ඔක්කොම ලියනවා මම මෙතන. එකම දිශාවේ ඉන්න පුළුවන්. හරිද? දෛශික දෙක ළමයි විරුද්ධ දිශාවේ ඉන්න පුළුවන්. එහෙම පුළුවන්නේ. හරිද? විරුද්ධ දිශාවේ ඉන්න පුළුවන්. දෛශික දෙක ඉන්න බැයිද ළමයි ආනත වෙලා ඉන්න පුළුවන්. ආනත වෙලා ඉන්න පුළුවන්. හරි ඉන්න පුළුවන් ක්‍රම. දැන් දෛශික දෙක එකම දිශාවේ ඉන්නකොට ළමයි එකම දිශාවෙත් දෛශික දෙකට ඉන්න පුළුවන්. ඒක රේඛීය සහ සමාන්තර. ඔන්න බලන්නකෝ. ඒක රේඛීය හරි ආයින්න පුළුවන් ළමයි සමාන්තර. හරි. දැන් විරුද්ධ දිශාවේ දෛශික දෙකක් ඉන්න වෙලාවෙත් ළමයි හරි. දැන් විරුද්ධ දිශාවේ දෛශික දෙකක් ඉන්න වෙලාවෙත් ළමයි ඒ දෛශික දෙකත් ළමයි හරි මම ඇදලා පෙන්නන්නම්. ඒක රේඛීයව ඉන්න පුළුවන් විරුද්ධ දිශාවේ. හොඳට කල්පනා කරන්න. ඒක රේඛීය ඉන්න පුළුවන්. හරි. ආයි ළමයි සමාන්තරව විරුද්ධ දිශාවේ ඉන්න පුළුවන්. සමාන්තරව. හරි ෆිසික්ස් කියන්නේ හරි ලේසි. අර අපි හිතන්නේ අපි ඒක ලස්සනට අර හිතන්න පුළුවන් වුණොත් හිතන පැටර්න් එක වෙනස් කරගත්තොත් ළමයි ෆිසික්ස් හරි ලේසි. හරි පැහැදිලිනේ. හරි. මේ බලන්න. ඔන්න ආනත දිශාවේ. එහෙනම් දෛශික දෙක ඕනෑම කෝණයකින් ආනත වෙලා ඉන්න පුළුවන්. හරි. ඕනෑම කෝණයකින් ආනත වෙලා ඉන්න පුළුවන්. අපි විශේෂ අවස්ථාවක් විදිහට ওই දෛශික දෙක ලම්බකව ඉන්න විට කතා කරනවා. ලම්බක විට. පැහැදිලිනේ. ඔන්න බලන්න කතාව. දෛශික දෙක ඒක රේඛීය මේ එකම දිශාවේ ඒක රේඛීය. පැහැදිලිනේ. ඔන්න බලන්න. එකම දිශාවේ ඒක රේඛී ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ වගේ හරි. මේ බලන්න මෙන්න මේ වගේ හරිද? එකම දිශාවේ එකම රේඛාවේ දෛශික දෙකක් ඉන්න පුළුවන් P දෛශිකේ Q දෛශිකේ කියලා. පැහැදිලිනේ. දැන් එකම දිශාවේ සමාන්තරව ඉන්න බැයිද? හරි. එහෙනම් P දෛශිකයයි Q දෛශිකයයි ඔහොම සමාන්තරව ඉන්න පුළුවන් ළමයි. හරි. පැහැදිලිනේ. සමාන්තරව ඉන්න පුළුවන්. දැන් විරුද්ධ දිශාවේ ඒක රේඛීයව ඉන්න බැයි දෛශික දෙකට. හරි. අපි හැම ඉන්න පුළුවන් සියලු ක්‍රම ගැන කතා කරමු ළමයි. දෛශික දෙකක් ඉන්න පුළුවන් සියලු ක්‍රම ගැන. පැහැදිලිනේ. එහෙනම් විරුද්ධ දිශාවෙන් ළමයි මෙන්න මේ වගේ එකම රේඛාවේ ඉන්න පුළුවන්. PQ. හරිද? විරුද්ධ දිශාවේ සමාන්තරව ඉන්න බැයිද? විරුද්ධ දිශාවේ ළමයි සමාන්තරව ඉන්න පුළුවන්. ඔන්න P දෛශිකය, ඔන්න Q දෛශිකය. හරි. අපි මේක පොඩ්ඩක් එහාට දාමු. හරි. ආනත. හරිද? ඕනෑම කෝණයකින් ආනත වෙන්න පුළුවන්. අනිත් එක ළමයි විශේෂ අවස්ථාව ලම්බක අවස්ථාව. ලම්බක විට. එහෙනම් දෛශික දෙක ළමයි මෙන්න මේ විදිහට ළමයි ඕනෑම කෝණයකින් ආනත වෙලා ඉන්න පුළුවන්. මේක මෙහෙම ඉඳලා ඔන්න P දෛශිකය. එයාට ආනතව ළමයි තව එකෙක් ඉන්න පුළුවන් මෙන්න මේ පැත්තට. හරි. ඔහොම හිතන්නකෝ. තීටා කෝණයකින් ආනත වෙලා මෙන්න මේ පැත්තට Q ඉන්න පුළුවන්. ඔන්න ආනත වෙලා ඉන්නවා. නැත්තම් ආයේ දෛශික දෙක ළමයි ලම්බක වෙලා ඉන්න පුළුවන්. මෙන්න මේ පැත්තට P දෛශිකය. එයාට ලම්බකව ළමයි උඩට Q දෛශිකය. හරි. ඔහොම ඉන්න පුළුවන්. ඔය ඉන්න පුළුවන් විදි ටිකනේ දෛශික දෙකක් ඉන්න පුළුවන් සියලු විදි ටික මෙතන තියෙනවා. පැහැදිලිනේ? හරි. තව එකක්. දැන් ඊළඟට ළමයි දෛශික දෙකට වඩා වැඩි වෙන්න බැයිද ළමයි? දෛශික දෙකට වඩා වැඩි වෙන්න බැයිද? පුළුවන්නේ. දෛශික දෙකට වඩා වැඩි විට. හරි. මේ අවස්ථාවෙත් ළමයි සංප්‍රයුක්ත අපි සංප්‍රයුක්තය ගන්න යන්නේ ආර ගන්න යන්නේ. හරි. සංප්‍රයුක්තය ගන්නකොට මේකෙත් අපි විශේෂ ක්‍රම හතරක් පාවිච්චි කරනවා. එතකොට පළවෙනි එක ළමයි බහු අශ්‍රකමය. බහු අශ්‍රකමය. දෙවෙනි එක ළමයි හරිද? ජ්‍යාමිතික ක්‍රමය. ජ්‍යාමිතික ක්‍රමය. තුන්වෙනි එක ළමයි අපිට විභේදන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. අද ගානකුත් දාලා තියෙනවා. හතරවෙනි එක ළමයි ගූර්ණ මූලධර්මය. ගූර්ණ මූලධර්මය. ඔන්න ඔය ටිකෙන් අපි දෛශික ඉවරයි. හරි. පැහැදිලිනේ? හරි. ඔන්න බලන්නකෝ කතාව. සරලව තේරුම් ගන්න ඕනේ මේ කියන කතාව. හරිද? දැන් මෙතන බලන්නකෝ PQ කියන දෛශික දෙක එකම රේඛාවක ඉන්නවා. දැන් හිතන්නකෝ එකම රේඛාවක නිව්ටන් 100කුයි නිව්ටන් 100කුයි ඉන්නවා. එහෙනම් සරලව පැහැදිලි එකම රේඛාවක ඉන්නකොට මේ දෙන්නගේ සංප්‍රයුක්තය අපිට එකතු කරලා ගන්න පුළුවන්.
නේ හරිද එකතු කරලා ගන්න පුළුවන් හරිද සම්ප්‍රයුක්ත එකතු කරලා ගන්න පුළුවන් හරි සම්ප්‍රයුක්ත ඉන්නේ මේ දෙන්න ඉන්න ක්‍රියා රේඛාවෙම තමයි පැහැදිලිනේ හරි දැන් මේකේ ළමයි දැන් අපිට පැය ඇතුළත සියලු දේවල් අර මතක් කරලා දෙන්න පුළුවන් හරිද හැම දෙයකම අර කියලා ඉවරලා ඔප්පු කරලා පෙන්නන්න පොඩි අමාරු තත්ත්වයක් තියෙනවා මොකද තව අපිට ගණන් ටිකුත් කතා කරන්න තියෙනවානේ හරි ඒතර අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න අනිවාර්යෙන් දෛශිකවල රෙකෝඩින් ටික දෙන්න පුළුවන් හරිද 0.71 522 17 63 කියන නම්බර එකට මෙසේජ් එකක් දාලා ඒක ඉල්ලගෙන සම්පූර්ණ පාඩම බලන්න මොකද දෛශික නැතුව ඒ කියන්නේ යාන්ත්‍ර විද්‍යාවේ හදවත වගේ න ළමයි දෛශික කියලා කියන්නේ. ඒ කියන්නේ ෆිසික්ස් වල හදවත වගේ තමයි දෛශික කියලා කියන්නේ. ඕක නැතුව බෑ මේ වැඩේ කරගෙන යන්න. හරි. ඒක හරියට පුළුවන් වුණොත් වැඩේ හරි. ඒතර පාඩම් එක ලේසි වෙනවා ළමයි. හරි. පැහැදිලි යාන්ත්‍ර විද්‍යාව ලේසි වෙනවා. දැන් හිතන්න මේ සමාන්තරව මේ පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය සමාන්තරව ලණු කෑලි දෙකක් දාලා නිව්ටන් 100ක බලයකුයි නිව්ටන් 100ක බලයකුයි තියෙනවා. එහෙනම් අපි දන්නවා එකම දිශාවේ සමාන්තරව හිටියත් උන් දෙන්නගේ සංප්‍රයුක්තය ගන්න පුළුවන් උන් දෙන්නගේ එකතුවෙන්. හරි එකතුවෙන් ගන්න පුළුවන්. හරි අනිත් එක ළමයි මෙන්න මෙහෙම කතාවක් නේ යන්නේ. හරිද? මෙන්න මෙහෙම එකක් නේ. මේ බලන්න. දැන් හරිද? මෙන්න මේ පැත්තට නිව්ටන් 100ක බලයක් ඉන්නවා. මෙන්න මේ පැත්තට නිව්ටන් 100ක බලයක් ඉන්නවා. හරි මේ දෙන්න අතර දුර අපි ගමුකෝ 2 මීටර කියලා. 2 මීටර. හරිද? හරිද පැහැදිලිනේ කතාව. ඒතර මේ එකම දිශාවේ දෛශික දෙකක් ඉන්නවනම් උන් දෙන්නගේ සංප්‍රයුක්තය අපි දන්නවා මේ දෙන්න අතර මැද තැනකින් තමයි ඉන්නේ. සංප්‍රයුක්ත කීයද? එකම දිශාවේ ඉන්නවනම් එකතු කරලා අපිට සංප්‍රයුක්ත ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 200යි නිව්ටන්. අවුලක් නැහැනේ. හරි. දැන් අපිට මූ ඉන්නේ කොතනද කියලා කියන්න එපා ළමයි. මුගේ ක්‍රියාලක්ෂයේ ක්‍රියා රේඛාව ක්‍රියාත්මක වෙන්නේ කොතනද කියලා කියන්න එපා. ඒතර අපි මොකද්ද කරන්නේ? මේ සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන ලක්ෂය වටා මේ වාමාවර්තක ගූර්ණය සහ දක්ෂිනාවර්ත ගූර්ණය සමාන වෙනවා ළමයි. එහෙනම් වාමාවර්ත ගූර්ණය සහ දක්ෂිනාවර්ත ගූර්ණය සමාන වෙන විදිහට තමයි මේ වැඩේ වෙන්නේ. හරි. දැන් බලන්න මේ දුර මම x කියලා ගත්තොත් මේ දුර මම y කියලා ගත්තොත් එහෙනම් මේ පැත්තේ ගූර්ණය, ඒ කියන්නේ සංප්‍රයුක්තයේ ක්‍රියාත්මක වන ලක්ෂය වටා අපි කියමු O ලක්ෂය කියලා. O ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණ සහ දක්ෂිනාවර්ත ගූර්ණ සමාන වෙන්න ඕනේ. හරි. ඒක තමයි එතන තියෙන තීරයක ළමයි. හරි සංප්‍රයුක්ත ක්‍රියාත්මක ලක්ෂය වටා. ඒතර මේ පැත්තේ ගූර්ණය අපිට ගත්ත හැකි ළමයි CIX කියලා. හරි මේ පැත්තේ ගූර්ණය CIX, එහා පැත්තේ ගූර්ණය CIY කියලා ගත්තා. එහෙනම් 100ට 100 කැපුණාම ළමයි හරි මම y මෙහෙට ගන්නම් x බෙදීම y සමානයි 1 බෙදීම 1. එහෙනම් x අනුපාත y සමානයි 1 අනුපාත 1. එහෙනම් මෙන්න මේ දුර ළමයි 1ට 1 අනුපාතයෙන් බෙදලා තමයි මෙයා ඉන්නේ. පැහැදිලිනේ? හරි 1ට 1 අනුපාතයෙන් බෙදලා තමයි මෙයා ඉන්නේ. එහෙනම් මතක තියාගන්න සංප්‍රයුක්ත ක්‍රියාත්මක ලක්ෂ්‍ය වඩා වාමාවර්ත ගූර්ණ සහ දක්ෂිනාවර්ත ගූර්ණ සමාන වෙන විදිහට තමයි සංප්‍රයුක්ත ක්‍රියාත්මක ලක්ෂ්‍ය අපිට ගන්න වෙන්නේ. හරිද? ඔකට කෙටිකම ටිකක් මම කියා දීලා තියෙනවා. අර බර අතර නැත්නම් බල අතර අනුපාතයේ අනිත් පැත්ත. හරි මේ බලන්නකො ළමයි. දැන් මේක නිව්ටන් 200ක් වුණොත් එහෙම ළමයි. ඔන්න බලන්න සීන් එක. අපි මේක 3 මීටර කියලා ගමුකෝ. මේක 3 මීටර කියලා ගමු. මේ ක්‍රියා 200යි නිව්ටන් බලයේ ක්‍රියාත්මක ලක්ෂය සහ 100යි නිව්ටන් බලයේ ක්‍රියාත්මක කරන ලක්ෂය අතර දුර 3 මීටර ළමයි. හරිද? මේක ගන්න ලේසිම විදිහ ළමයි මෙන්න මෙහෙමයි. හරි මේ බල අතර අනුපාතයේ ඉන්නවනේ. හරි මේ බර ඒ කියන්නේ නැත්නම් බලය අතර අනුපාතය 200ට 100යිනේ. බල අතර අනුපාතය ළමයි 200ට 100යි. ඒ කියන්නේ දෙකට එකයිනේ. එහෙනම් දුර අතර අනුපාතය. එහෙනම් මේ දුරයි අතර අනුපාතය ළමයි මේකේ අනිත් පැත්ත. හරි 1ට 2යි. ඒ කියන්නේ x කියන දුරයි y කියන දුරයි අතර අනුපාතය 1ට 2යි ළමයි. බලයන් අතර අනුපාතය අනිත් පැත්තෙන් එනවා. හරිද? එහෙනම් xy කියන දුර 3යිනේ ළමයි. xy කියන දුර ළමයි 3යිනේ. පේනව නේද? xy කියන දුර 3යිනේ. හරිද? එතකොට ළමයි මෙතන කොටස් 3ක් තියෙනවා. එහෙනම් 3න් එකක් මෙතෙන් දෙන්න ඕනේ. 3න් දෙකක් මෙතෙන් දෙන්න ඕනේ. කාගෙන්ද? මෙන්න මේ xy කියන දුරෙන්. x ධන y කියන දුරෙන්. හරි? ඒ කියන්නේ 3න් එකක්. 3න් දෙකක්. හරි ලේසියිනේ. එහෙනම් මෙතන එනවා ළමයි 1යි. මෙතන එනවා ළමයි 2යි කියලා. එහෙනම් 1 සෙන්ටිමීටර් මේ දුර 1 සෙන්ටිමීටර් වෙනවා. මේ දුර 2 සෙන්ටිමීටර් වෙනවා. හරි එහෙනම් බල අතර අනුපාතය අනිත් පැත්තෙන් ඕක ගන්න පුළුවන් කිසි කේස් එකක් නැහැ. බලගූර්ණේ රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන්ද කියලා. හරිද? බලගූර්ණ රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන්. හරිය ලේසි වැඩක් මෙතන තියෙන ළමයි ඔය ටික ඉල්ලගෙන බලන්න ඕනේ. හරිද? දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් එකම දිශාවට සමාන්තරව ඉන්නකොටත් එකතු කරලා සංප්‍රයුක්තය ගන්න පුළුවන්. හරිද? සරල කතාව. හරිද? හරි. එහෙනම් විරුද්ධ දිශාවේ ළමයි මේ පැත්තට 200යි නිව්ටන් ඉන්නවා මේ පැත්තට 100යි නිව්ටන් ඉන්නවා. දැන් අද පැයනේ තියෙන්නේ ළමයි. හරි අන්න ඒකයි කතාව ඈ අද පැයනේ තියෙන්නේ අපිට මේ වැඩේ කරන්න. හරිද? ඒ නිසා ඉක්මනට යන්න වැඩේ කරගෙන ඉවර කළා දාන්න. හරිද?
මේ බලන්නකෝ ඒක රේඛීය විරුද්ධ දිශාවේ දෛශික දෙකක් ඉන්නවා නම් මේ පැත්තට නිව්ටන් 200ක් ඉන්නවා මේ පැත්තට නිව්ටන් 100ක් ඉන්නවා. ඉතින් අපිට සරලව තේරුම් ගත්ත හැකි තමයි මේ පැත්තේ නිව්ටන් 200යි මේ පැත්තේ නිව්ටන් 100යි නම් වැඩිපුර බලයක් එහා පැත්තට නිව්ටන් 100ක ඉන්නවා. හරිද? එහෙනම් හැම වෙලාවෙම ඒක රේඛී විරුද්ධ දිශාවට දෛශික දෙකක් ඒක රේඛීය හෝ සමාන්තර වෙන අවස්ථාවක සංප්‍රයුක්තය ගන්න වෙන්නේ අඩු කරලාමයි. විශාල බලයෙන් කුඩා බලය අඩු කරලා. විශාල දෛශිකයෙන් කුඩා දෛශිකය අඩු කරලා. පැහැදිලිව පේනවනේ. අඩු කරලා තමයි ගන්න වෙන්නේ. හරිද? දැන් මෙතනත් එහෙම ළමයි. මේක නිව්ටන් 200ක් වෙලා මේක නිව්ටන් 100ක් වුණොතින් හරිද? ඒ දෙන්නගේ සම්ප්‍රයුක්ත ගන්න අර පැත්තට 200කින් අදිනවා මේ පැත්තට 100කින් අදිනවා. එහෙනම් වැඩිපුර බලයක් තියෙන අර පැත්තටනේ. එහෙනම් මෙතනත් අඩු කරලා තමයි ගන්න වෙන්නේ තමයි. විශාල බලයෙන් කුඩා බලය අඩු කරලා විශාල දෛශිකයෙන් කුඩා දෛශිකය අඩු කරලා. හරි. එතකොට ඒක රේඛීය අවස්ථාවේ නම් කිසිම අවුලක් නැහැ ළමයි. මේ දෙන්නගේ සම්ප්‍රයුක්තේ ක්‍රියාත්මක වෙන්නේ මේ දෙන්නගේ ක්‍රියා රේඛාවෙම තමයි. හරි. දැන් මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත ක්‍රියාත්මකුනේ කොහෙද? ඒ දෙන්න අතරමැදින් යන ලක්ෂය කියන ළමයි මේ. ඒ දෙන්න අතරමැදින් යන ලක්ෂය කියන ළමයි. පැහැදිලි කතාව. හරිද? එතකොට මෙන්න මේ දැන් මේ දෙන්නගේ අවුලක් නෑ. හැබැයි මෙයාගේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. දැන් මේ පෙට්ටිය මෙතනින් ලණුවක් දාලා මෙහෙට ඇදලා තපොඩ යටින් සමාන්තර ලණුවක් දාලා මෙහෙට ඇද්දොත් එහෙම මේ පෙට්ටිය මොකක් වෙනවද? කැරකෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ එතන ගූර්ණයක් ඇති වෙනවා ළමයි. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් මේ අවස්ථාව ටික හරිනේ. එහෙනම් ඒක රේඛීය එකම දිශාවේ ඉන්නවනම් සම්ප්‍රයුක්ත ගන්න එකතු කරලා. ඒක රේඛීය සමාන්තර ඉන්නවනම් සම්ප්‍රයුක්ත ගන්න එකතු කරලා. හැබැයි මොකද වෙන්නේ? එයා ක්‍රියාත්මක වන රේඛාව ගන්න නම් අර ගූර්ණ, ඒ කියන්නේ සම්ප්‍රයුක්තේ ක්‍රියාත්මක වන ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණ හා දක්ෂිනාවර්ත ගූර්ණ සමාන වෙන විදිහට එයා ගන්න ඕනේ. පැහැදිලිනේ? අපිව දන්නවා දැන්. ඒක මතක් කරලා දෙන එක තමයි කරන්නේ. හරිද? විරුද්ධ දිශාවේ ඒක රේඛීය ඉන්නකොට අඩු කරලා ගන්න පුළුවන්. විරුද්ධ දිශාවේ සමාන්තරව ඉන්නකොට සම්ප්‍රයුක්ත අඩු කරලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඊළඟට ළමයි ඕනෑම කෝණයකින් ආනත වෙලා ඉන්නකොට දෛශික දෙකක් නේ ඕනෑම කෝණයකින් දෛශික දෙකක් ආනත වෙලා ඉන්න අවස්ථාවක මේකේ සම්ප්‍රයුක්තය ගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා ළමයි. එකක් ත්‍රිකෝණ නීතිය පාවිච්චි කරන්න පුළුවන් දන්නවා. හරි. අනිත් එක සමාන්තරාශ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. සමාන්තරාශ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් අපිට හොයාගන්න පුළුවන්. පැහැදිලි කතාව. මම මේක වෙනම ගන්නම් ඈ. හරි. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නවා. ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරි. එතකොට මේක අඩුපාඩු ටික අපි හදාගන්න ඕනේ. හරි. දැන් අද පොඩ්ඩක් කියනවා විතරයි මේක ඇත්ත දෙයක් නැහැ කියන එක ළමයි. හරිද? ලොකු දෙයක් නැහැ. හරිද? එතකොට ත්‍රිකෝණ නීතිය කියන්නේ මොකද්ද? මේ දෛශික දෙක ළමයි පිළිවෙලින්ගත් පාද මගින් මේ පිළිවෙලින්ගත් පාද මගින් දැන් මේ දෛශික දෙක දැන් මම මේක මකන්නම්කෝ. ඔන්න බලන්න දැන් මේ ටික හරි ඈ. ඔන්න බලන්න. හරි. මේ බලන්න. දැන් දෛශික දෙකක් සමාන්තරව නෙමෙයි කෝණයකින් තීට කෝණයකින් ආනත වෙලා මෙන්න මෙහෙම ඉන්නවා. හරි. දැන් මේකේ සම්ප්‍රයුක්ත යන ළමයි ත්‍රිකෝණ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක ළමයි සමාන්තරාශ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. සමාන්තරාශ නීතිය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒකෙදි කරන්න ළමයි මොකද්ද? මේ දෛශික ගලවන්න. මෙයා ගලවන්න. කිලිම ගලවන්න. ඔන්න ගැලවුවා. මෙයා ගලවන්න මේ දෛශිකේ. තිරසර තීට කෝණයක් ආනත වෙලා මෙන්න මෙහෙම ඉන්නවා. මෙන්න මේ පැත්තට. කිලිම ගලවන්න කිසි අවුලක් නැහැ ගැලවුවා. මේ ගලවපු දෛශික පිළිවෙලින් ගත් පාද මගින් ත්‍රිකෝණ ගැන්දට පස්සේ ළමයි මෙයා මම ඉස්සල්ලා අදින ඔයාලට කැමති විදිහට අඳින්න පුළුවන් කිසි අවුලක් නැහැ. මෙයා ගැලුවා මෙතනින් තිබ්බා. මෙයා ගැලුවා මෙයා ඉවරන තැනින් තිබ්බා. මෙයා ඔහොම ගලවලා අරන් ආවද ඉවරන තැනින් තිබ්බා. හරි. ඔන්න බලන්න ඔය. ඔන්න තීර කොන්නේ. හරි. එහෙනම් මේ ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යාකරණ රේඛාවේ විශාලත්වයෙන් හා දිශාවෙන් ළමයි සම්ප්‍රයුක්ත වෙනවලු මේ වෙලාවේදී. හරිද? ඒතර මෙන්න මේ කෝණකින් ළමයි අපිට කිව්ව හැකි යාගේ දිශාව මේ නැගෙනහිරින් කොච්චර කෝණයක් ආනද වෙලාද? අර දිගාංශය වගේ ඕ ලෙවල් කාලේ. පැහැදිලි කතාව. හරි. ඒතර සමාන්තරාශ නීතිය කියන්නේ මොකද්ද? හරි. සරලයිනේ ළමයි ත්‍රිකෝණ නීතිය කියන්නේ මොකද්ද? දෛශික දෙක පිළිවෙලින්ගත් පාද මගින් මේ පිළිවෙලින්ගත් පාද මගින් ත්‍රිකෝණය ගැඳලා ඉවරලා ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යාකරණ රේඛාවේ මේ විශාලත්වයෙන් හා දිශාවෙන් මේක හොයාගත්ත හැකි. දැන් හිතන්නකෝ මේ පාදයේ දිග p වෙලා මේ පාදයේ දිග q වුණොත් අර මම මුලදිම කිව්වනේ. දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපණය කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ අර ජ්‍යාමිතිකව රේඛාවකින් නිරූපණය කරන්න පුළුවන් කියලා කිව්වනේ ළමයි. එහෙනම් මේ රේඛාවේ දිග කියන්නේ මේ දෛශිකයේ විශාලත්වය. මේ රේඛාවේ දිග කියන්නේ මේ දෛශිකයේ විශාලත්වය. ඉතින් අපිට ජ්‍යාමිතිකව මේක කොහොම හරි පයිතගරස් දාලා ඉවරලා හොයාගන්න බැයිද ඕනෝක? හරි. ඒ කියන්නේ මේ පාදයේ දිග දැන් මේ පාදයේ දිග අපිට හොයාගන්න පුළුවන් q කෝණේ තියෙන පැත්ත cos θ කියලා.
හරි මේක මේ පැත්තට විභේදනය කරොත් q sin θ කියලා විභේදනය කරගන්න පුළුවන් ළමයි. හරිද? එතකොට මේක q sin θ. එයාමනේ මෙතන ඉන්නේ ළමයි. එහෙනම් දැන් මෙයා වෙනවා ළමයි එහෙනම් q sin θ. අපි ඔය දන්න දේවල් ඈ. හරිද? එතකොට මෙයා වෙනවා ළමයි q cos θ. හරි. එහෙනම් p ධන q cos θ මෙයා q sin θ. එහෙනම් අපිට පේනවා පයිතගරස් ත්‍රිකෝණයක් තියෙන කියලා. එහෙනම් මෙයාගේ වර්ගයේ එකතු වර්ගමූලයෙන් අපිට මෙයා ගන්න පුළුවන්. එහෙනම් අර එහෙම ජ්‍යාමිතිකව හිතලා ගන්න පුළුවන්. පැහැදිලි. ඕකම තමයි මෙතෙන්දිත් වෙන්නේ සමාන්තරාංශ නීතියේදී ළමයි. මෙන්න මෙහෙම දෛශික දෙක ඉන්නවනේ දැන්. p දෛශිකය සහ q දෛශිකය මේ. හරි. එහෙනම් මෙයාට සමාන්තර පාදයක් මෙහෙන් ගහගෙන මෙයාට සමාන්තර පාදයක් මෙහෙන් ගහගෙන මේ දෛශික දෙක මූලලක්ෂය හරහා යන විකර්ණයෙන් මේ දෛශික දෙකේ මූලලක්ෂය හරහා යන විකර්ණයෙන් ළමයි මේ දෛශික දෙකේ සම්ප්‍රයුක්ත වෙනවලු. ඉතින් බැලුවම ළමයි මේ ත්‍රිකෝණෙමනේ ආයි තියෙන්නේ. හරිද? එහෙනම් මේ ක්‍රම දෙකෙන්ම අපිට ඔය වැඩේ හොයන්න පුළුවන්. හරි. ඒතර ඕක කරගත්තට පස්සේ අපිට සමීකරණයක් එනවා ළමයි මෙතෙන්දී මෙන්න මෙහෙම සමීකරණයක්. ඔයාලා දන්නවා සම්ප්‍රයුක්තයේ සමානයි p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ කියලා. හරි. දෙකක් pq cos θ කියලා. හරි. මෙන්න මෙයාගේ වර්ගමූලය ළමයි සම්ප්‍රයුක්ත වෙනවලු. ඒතර මෙන්න මේ සම්ප්‍රයුක්තයේ කිව්වට වැඩක් නැහැ නේ බං. දෛශිකයකට විශාලත්වයකුත් තියෙනවනේ. දැන් විශාලත්වය කිව්වා. හරි. එහෙනම් කොහොමද දෛශිකයේ දිශාව කියන්න ඕනේ? මෙන්න මෙච්චර කෝණයක් කාණත වෙලා මෙන්න මෙච්චර කෝණයක් කාණත වෙලා කියලා. එහෙනම් අපිට මෙයා කියන්න වෙන්නේ කෝණෙකින්. හරි. මෙන්න මෙයා කියන්න වෙන්නේ කෝණෙකින්. එහෙනම් ඒ කෝණය අපිට ඔප්පු කරලා ගන්න පුළුවන්. හරි tan alpha සමානයි කොහොමද? හරිද? q sin θ බෙදීම p ධන q cos θ ගෙන්. පැහැදිලිද? ඔන්න ඔය සමීකරණ දෙක තමයි තියෙන්නේ. මේ ඔප්පු කරන්න ටයිම් නැහැ. පැහැදිලිනේ? මේ ඔප්පු කරපු වීඩියෝස් වලට ඕන නම් මට මෙසේජ් එකක් දාලා ඉල්ලගෙන බලන්න පුළුවන් ළමයි. දෛශික පාඩම සුප්‍රියට පුළුවන් කරන්න පුළුවන් මේ වීඩියෝස් ටික බැලුවට පස්සේ ඒ පැක් එක බැලුවට පස්සේ. හරි. I 100%ක් මම වක්කීමෙන් කියනවා ඔයාලට දෛශික පාඩම පුළුවන් වෙනවා කියන එක. හරි. ඒ ටික බැලුවට පස්සේ. පැහැදිලිනේ? හරි. දැන් ඊට පස්සේ ළමයි මෙන්න මේකෙදී හරි. මෙන්න මේකෙදී ඊළඟට කියනවා ළමයි අර දැන් මෙතෙන්දි පොඩ්ඩක් අමාරු වන්න පයිතගරස් දාගන්න. මෙතෙන්දි ළමයි පයිතගරස් දාගන්න පොඩ්ඩක් අමාරු වෙන්න බෑ නිර්මාණයක් කරගන්න වෙන්නේ බෑ ළමයි. හරි. එහෙනම් අර දෛශික දෙකක් ආනත වින්න අවස්ථාවේ හරි ඕනෑම කෝණකින් ආනත වින්න වෙලාවේදී මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඕනෑම කෝණකින් ආනත වෙලා ඉන්න අවස්ථාවක. හරිද? දැන් එතකොට ළමයි ලම්බක අවස්ථාව කියලා විශේෂ අවස්ථාවක් ගැන කතා කරන්නේ. හරි. ඒක හරි ලේසියිනේ. එතකොට මේ බලන්නකෝ මේ. හරි. දැන් මේ p දෛශිකය කියන කෙනා සහ q දෛශිකය කියන කෙනා මෙහෙම ලම්බක වෙන්නේ. හරි. ඔය දෙන ගලවන්න. හරි ගලවන්න. අන p ගැලෙව්වා. හරි. q ගලවන්න ලම්බක වෙන්නේ. හරි. නැත්තම් ඇත්ත කතාව මේ දෛශික දෙක ඔන්න q ගැලව ලම්බක වෙන්නවනේ මේ. ඔන්න q ගැලව ලම්බක වෙන්නවා. හරිද? තේරුණාද කතාව? දැන් අර ත්‍රිකෝණ නීතිය සහ සමාන්තරාංශ නීතිය පාවිච්චි කරන්න ගියොත් එහෙම හරි පැහැදිලි වෙන්න ඕනේ. පිළිවෙලින්ගත් පාදමකින් මුන් දෙන්න අඳින්න එපා. එහෙනම් ඔන්න p ඇඳා හරිද? එයා ඉවරන දැන්ට q ගණන සෙට් කරා මේ. p හරි. ඔන්න q ගණන මෙතනින් තිබ්බා. ඔන්න q ඉන්නවා ලම්බක උඩට. හරි. දැන් අපි දන්නවා ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යාගන රේඛාවේ විශාලත්වයෙන් හා දිශාවෙන් එයාගේ සම්ප්‍රයුක්ත වෙනවලු. මෙන්න මෙතන තියෙන කෝණයෙන් අපිට එයාගේ දිශාව කියන්න පුළුවන්. හරි කොච්චර කෝණයක් ඇල වෙලා තියෙනවද ආනත වෙලා තියෙනවද කියන කතාව. දැන් මේකට ළමයි පයිතගරස් දාන්න වෙනම නිර්මාණ කරගන්න ඕනද නෑ. එහෙනම් r සමානයි ළමයි මේ p වර්ගයේ q වර්ගයේ වර්ගමූලයෙන් මෙතන එයාගේ සම්ප්‍රයුක්තය ගන්න පුළුවන්. ඒතර මෙන්න මෙතන කෝණයගේ q හැගේ ළමයි tan alpha සමානයි tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ. එහෙනම් සම්මුඛ පාදයේ කවුද? q. බද්ධ පාදයේ කවුද? p. එහෙනම් ලම්බක වෙන්න අවස්ථාව ඔන්න ඔයගේ ලේසියෙන් අපිට එයාගේ සම්ප්‍රයුක්තයයි හරිද? එයාගේ දිශාවයි හොයන්න පුළුවන් සම්ප්‍රයුක්තයේ දිශාව. පැහැදිලි කතාව. හරිද? ඔන්න බලන්න. දැන් ඒකත් හරි. දැන් ළමයි මේ කියපු හැම එකක්ම ළමයි හරිද? දැන් හිතන්නකෝ දැන් මේ වගේ මේ සූත්‍ර දාලා හොයන්න ඕනේ නැහැ. ඇයි? මේ සූත්‍ර දාලා හොයන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතන්නකෝ මේක ජ්‍යාමිතිකව ඇඳනල් ළමයි. දැන් හිතන්නකෝ මේ දෛශිකයේ ඇත්තටම නිව්ටන් 100ක් ඉන්නවා. මේ දෛශිකයේ නිව්ටන් අපි හිතන්නකෝ 80ක් ඉන්නවා කියලා. අපිට මේකට පරිමාණයක් දාගත්තොත් 1 සෙන්ටිමීටරයකින් නිව්ටන් 10ක් නිරූපණය වෙනවා කියලා. හරි නැත්නම් නිව්ටන් 20ක් නිරූපණය වෙනවා කියලා ඇඳොත් එහෙම හරිද? මේ 80 ඇඳගන්න මේ හරි නැත්නම් මේ 100 ඇඳගන්න. මේ 100 ඇඳගන්න. මෙතන 100 ඇඳගන්න අපි සෙන්ටිමීටර කීයකින් අඳින්න ඕනද? සෙන්ටිමීටර 5කින් අඳින්න ඕනේ ළමයි. එතකොට මෙතන 80 ඇඳගන්න ළමයි සෙන්ටිමීටර 4කින් අඳින්න ඕනේ. එහෙනම් ඒ විදිහට ළමයි ජ්‍යාමිතිකව අපි මේ ත්‍රිකෝණය ඇඳොත් එම සෙන්ටිමීටර 5යි
සෙන්ටිමීටර් 4යි කියලා ඇන්දොත් එහෙම ආයෙ අර සූත්‍රවලට දාන්න ඕනේ මෙන්න මේ රේඛාවේ දිග හොයාගෙන ළමයි. දැන් නිකන් හිතන්න මේ රේඛාවේ දිග අපි හිතන්නකො සෙන්ටිමීටර් 6ක් ආවා කියලා. හරි. එහෙනම් මේ සෙන්ටිමීටර් 6 මෙන්න මේ විදිහට. එහෙනම් සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 20ක් නිරූපණය කරනවා නම් සෙන්ටිමීටර් 6කින් නිව්ටන් 60ක් නිරූපණය කරන්න බෑ. එහෙනම් මේක ජ්‍යාමිතිකව ලස්සනට සෙන්ටිමීටර් 5කින් ඇඳගෙන මේක ජ්‍යාමිතිකව ලස්සන මේ කෝණෙත් ලස්සනට මැනගෙන ඉවරලා මේ දැන් මේ කෝණේ අංශක 60යි කියලා දීලා තිබ්බොත් එහෙම ළමයි. හරිද? ඔන්න ඕක ළමයි කෝණ මාන දීලා හරියටම 60කින් ඇඳගෙන ඉවරලා ඔය වැඩේ ලස්සන ජ්‍යාමිතිකව මේක ඇඳගෙන රූප සටහන මේ රේඛාවල් ලකුණු කරලා ඒ රේඛාවේ දිග අඩිරුවලෙන් මැනලා ඉවරලා සූත්‍ර වලට දාන්න නැතුව ආපහු අපිට මෙයාගේ සම්ප්‍රයුක්තව යන්න පුළුවන්. අවුලක් නැහැ නේ ළමයි. හරිද? මෙයා 5කින් ඇඳ මෙයා 4කින් ඇඳ. එහෙනම් මේ රේඛාවේ දිගෙන් ඇත්තටම මුන් දෙන්නගේ සම්ප්‍රයුක්ත එනවා. එහෙනම් ඒ රේඛාවේ දිග අපි කන්වර්ට් කරගන්න ඕන ළමයි අර මේ තියෙන දාපු ජ්‍යාමිති පරිමාණයට අනුව. පැහැදිලි කතාව. හරි. එහෙනම් ඔන්න ඔය ටික හරි. හරි. ඊට පස්සේ තව පොඩ්ඩයි කියා දෙන්න තියෙන්නේ. හරිද? ඔය ටික මම පොඩ්ඩක් මතක් කරලා ආවේ ළමයි ඈ. ඇති දෙයක් නෑ බලන් ගිහපුවාම ළමයි. හරිද? හරි. දැන් ඊළඟට ළමයි. මෙන්න මේක ගැන කතාව. හරි. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දෛශික දෙකට වඩා වැඩි ගාණක් තියෙනකොට ළමයි. දෛශික දෙකකට වඩා වැඩි වෙනකොට දෛශික දෙකට වඩා වැඩි වෙනකොට අපිට සම්ප්‍රයුක්ත ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. බහු අශ්ව ක්‍රමය. බහු අශ්ව ක්‍රමය. හරි. දෙවෙනි එක ළමයි ජ්‍යාමිතික ක්‍රමය. ජ්‍යාමිතික ක්‍රමය. තුන්වෙනි එක හරිද අපිට ගන්න පුළුවන් ළමයි විභේදන ක්‍රමය. විභේදන ක්‍රමය. හතරවෙනි එක ළමයි අපිට ගන්න පුළුවන් ගූර්ණ මූලධර්මයේ පාවිච්චි කරලා. මූලධර්මය පාවිච්චි කරලා. පැහැදිලිද? හරි. දැන් බහු අශ්ව ක්‍රමය කියන්නේ මොකද්ද ළමයි? දැන් දෛශික දෙකට වඩා වැඩි ගාණක් ඉන්න අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් නේ. දැන් මේක මේ පැත්තට p කියලා දෛශිකයක් ඉන්නවා. හරි. මෙන්න මේ පැත්තට අපි හිතන්නකෝ q කියලා දෛශිකයක් ඉන්නවා කියලා. හරිද? තව කෙනෙක් ඉන්නවා මෙන්න මේ පැත්තට ළමයි තීට කෝණයක් ආනත වෙලා. හරිද? r කියලා දෛශිකයක්. නැත්නම් pq t වගේ දෛශිකයක්. හරිද? මේකදි කරන්න ඕන ළමයි මේ දෛශික ටික ගලවන්න ඕනේ. ඔන්න p ගැලෙව්වා. ඒ පැත්තට ඉන්නවා. ඔන්න q ගැලෙව්වා. උඩට ඉන්නවා. මෙයා මෙන්න මේ පැත්තෙන් ආනත වෙලා මෙන්න මේ පැත්තට ඉන්නේ. හරි. ඕක ටික කාලයක් යනකොට මේ ගලවන්න ඕනේ නෑ ළමයි. හරිද? දැන් කලින් එකේ දෛශික දෙකක් ඉන්නකොට මොකද්ද අපි ඇන්දේ? පිළිවෙලින්ගත් පාදමකින් දෛශික දෙක නිරූපණය කරාට පස්සේ මේ පිළිවෙලින්ගත් පාදමකින් දෛශික දෙක නිරූපණය කරාට පස්සේ ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යා කරලා බැලුවට පස්සේ ළමයි ත්‍රිකෝණයක් නේ හැදෙන්නේ ළමයි. ඕකමයි මෙතෙන් බහුවශ්‍රකමී කියලා කියන්නේ ළමයි. බහුවශ්‍රකමී කියන්නේ මොකක්ද? මේ එකින් එක මේ පිළිවෙලින්ගත් පාදමකින් මේ දෛශික ටික බහුවශ්‍රක නිරූපණය කරාට පස්සේ අර ආරම්භක ලක්ෂයත් අවසාන ලක්ෂයත් යා කරන රේඛාව විශාලත්වයෙන් හා දිශාවෙන් ඒ කට්ටියක සම්ප්‍රයුක්ත වෙනවලු ඉතින්. ඉතින් අරකමනේ ළමයි ත්‍රිකෝණ නීතියම තමයිනේ. ඒක පොඩි ටිකක් අර අප් වර්ෂන් එකක් ළමයිනේ. හරි. මෙන්න මෙයා අඳින්න. ඔන්න p දෛශිකය යන්දා. හරි. එයා යොන දැන් මෙයා සෙට් කරන්න. එයා සෙට් කරා. ඉතින් හරි ලේසිනේ pq. එයා යොන දැන් මෙන්න මෙයා සෙට් කරන්න තීර කෝණයක් ආනත තිරසට තීර කෝණයක් ආනත. එහෙනම් මෙතන සෙට් කරන්න ඕන ළමයි තිරස් රේඛාවට තීර කෝණයක් ආනත මෙන්න මේ පැත්තට තමයි එයා ඉන්නේ. දැන් ඔන්න හැදුනා රූපයක්. එහෙනම් ආරම්භක ලක්ෂිකුත් අවසාන ලක්ෂිකුත් ඉතුරු වුණා. එහෙනම් ආන්ගේ රේඛාවේ විශාලත්වයෙන් හා දිශාවෙන් මේ දෛශිකයේ සම්ප්‍රයුක්ත වෙනවා. ඒ කියන්නේ මෙයයි වෙනට දාන්න පුළුවන් තනි දෛශිකය එනවා. පැහැදිලි කතාව. හරිද? හරි ලේසි වැඩක්. හරිද? එතකොට මේක කොහොම හරි ළමයි ජ්‍යාමිතික ක්‍රමයකින් හොයන්න වෙනවා ළමයි. ඉතින් හිතන්න මෙහෙම අපි නිර්මාණයක් ගහගෙන පයිතගොරස් ත්‍රිකෝණයක් හදාගෙන කොහොම හරි ළමයි තමන්ගේ ගණිත හැකියාව පාවිච්චි කරලා ළමයි මේ රේඛාවේ දිග සහ මෙන්න මේ කෝණය හොයාගන්න වෙනවා අපට. හරිද? දැන් එහෙම අමාරු කෙනෙක් ඉන්නවා නම් ළමයි අර පරිමාණයට අනුව දැන් මෙයා නිව්ටන් 100යි නම් මෙයා නිව්ටන් 100යි නම් මෙයා නිව්ටන් 200යි නම් මෙයා නිව්ටන් අපි හිතන්නකෝ මෙයත් 100යි කියලා. එහෙනම් පරිමාණයක් ගන්නවා 1 සෙන්ටිමීටරයකින්. හරි මේක නම් කරන්න යන්න එපා. මම මේ නිකන් කියන්නේ එහෙමත් ගන්න පුළුවන් කියලා. හරි අපි ගමුකෝ 1 සෙන්ටිමීටරකින් නිව්ටන් 50ක් නිරූපණය කරා කියලා. නැත්නම් නිව්ටන් 25ක් නිරූපණය කරා කියලා. 50 හොඳයි වගේ නේ 25ක් හරිද? එතකොට මේ 100 අඳින්න ළමයි සෙන්ටිමීටර කීයක් පාවිච්චි කරන්න ඕනද? 4 සෙන්ටිමීටර පාවිච්චි කරන්න ඕන. 200 අඳින්න 8 සෙන්ටිමීටර පාවිච්චි කරන්න ඕන. එහෙනම් මේ 100 අඳින්න 4 සෙන්ටිමීටර පාවිච්චි කරන්න ඕන. දැන් මේ කෝණේ අංශක 60යි කියලා හිතන්නකෝ. හරිද? එහෙනම් මෙයා මේ p අඳින්න ඕනේ ළමයි සෙන්ටිමීටර 4කින්. q අඳින්න ඕනේ සෙන්ටිමීටර 8කින්. එතකොට මේ
මෙයා T අඳින්න ඕන ළමයි මෙතන කෝණමානේ තියලා ළමයි හරියටම අංශක 60ක් අරගෙන ළමයි සෙන්ටිමීටර් 4කින්. එහෙම ඇඳලා පස්සේ මෙහෙම රේඛාවක් එනවනේ. ආන්ගේ රේඛාවේ දිග අඩිරුලෙන් මැනලා ඉවරලා මෙන්න මේ ආපු දිග දැන් හිතන්න අඩිරුලෙන් මැන්නට පස්සේ අපි හිතන්නකෝ සෙන්ටිමීටර් 6ක් ආවා කියලා. නැත්නම් සෙන්ටිමීටර් අපි හිතමුකෝ 5ක් ආවා කියලා. එහෙනම් මේ සෙන්ටිමීටර් 5 ළමයි මේකට කන්වර්ට් කරගන්න ඕනේ. හරිද? එහෙනම් සෙන්ටිමීටර් 1කින් නිව්ටන් 25යි නම් සෙන්ටිමීටර් 5කින් නිව්ටන් 125ක් වෙනවනේ. අන්න ඒ වගේ. එතකොට අපිට පුළුවන් අහපෝ කෝණමානෙන් මෙන්න මෙයා මැනලා ඉවරලා කියන්න. අන්න කෝණමානෙන් මැනලා පස්සේ ඒ තක්කෙටම එනවා ළමයි. හරි. හරියටම නිර්මාණය මේ ලස්සන මේ වැඩේ කරගත්තොත් ඒ උත්තරේ හරියටම එනවා. පැහැදිලි කතාව? අන්න වැඩේ හරි. හරි. එහෙනම් ඔන්න ඔහොම කරන්න පුළුවන්. ඒතකොට ජ්‍යාමිතික ක්‍රමය ගැන හරි ඒ බහුවස්ත්‍ර ක්‍රමය සහ ජ්‍යාමිතික ක්‍රමය ගැන ඔක තමයි මම කියන්න තියෙන්නේ. ජ්‍යාමිතිකව අපිට මේ වැඩේ කරගන්න පුළුවන් ලස්සන ඇඳගෙන නිර්මාණයක් කරගන්න. ඒතකොට විභේදන ක්‍රමයෙන් අපි අද ගාණක් හදනවා. හරි ගුරු මුලදෙනුත් අපි ගාණක් හදනවා. එහෙනම් අපි පේපර් එකට යමු. හරි පොඩි මතක් කිරීම ටිකක් මම කරලා දුන්නාද පළවෙනි දවසේ ඉඳලා. හරි හරි පැහැදිලි ළමයි. එහෙනම් අපි පේපර් එකට යමු. හරි. ගණන් ටික හදනකොට තවත් අප්ඩේට් වෙයි ළමයි ඔයාලව. හරි. බලන්න. සුපිරි ගාණක් දීලා තියෙනවා. මෙන්න මේක. හරි. අල්පේ එක ලක්ෂයක තියෙන බල දෙක විශාලත්වයේ p සහ q වේලු බල දෙක අතර කෝණයේ විශාලත්වයේ θ විට බල දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය ඔන්න දීලා තියෙනවා. හරිද? බල දෙක අතර කෝණයේ විශාලත්වය 90 ඍණ θ වන විට අහපෝ සංප්‍රයුක්තය දීලා තියෙනවා. දැන් හිතන්නකෝ කලින් බල දෙක අතර කෝණයේ අංශක 60යි කියලා හිතන්නකෝ. හරි? කලින් බල දෙක අතර විශාලත්වය අංශක 60යි. ඒතර දැන් 90 ඍණ 60 කියන්නේ 30යි. දැන් 30යි. එහෙනම් 60 වෙනකොට කොහොමද 30 වෙනකොට කොහොමද වගේ සීන් එකක් ඔය තියෙන්නේ. හරි එහෙනම් θ වනකොට සංප්‍රයුක්තයක් දීලා තියෙනවා 90 ඍණ θ වෙනකොට කෝණේ සංප්‍රයුක්තයක් දීලා තියෙනවා. හරිද? එහෙනම් බල දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය ඒක නම් ළමයි tan θ කීයද කියලා අහනවා. tan θ කීයද කියලා අහනවා. කොහොම හදාගත්ත කට්ටිය අතොස්සන්? මං හදන්න කියලා කිව්වා හදපු කට්ටිය අතොස්සන්. කොබලන අද පළුදේ අපේ පන්තියේ අලුතෙන් සම්බන්ධිච්ච ළමයි ඉන්නවනේ අතොස්සන්. අලුතෙන් ආපු කට්ටිය ඉන්නවනේ සෙට් එක. හරි. හරි. බලමු. හරි. හරි. පේපර් එක ඔයාලට බලා ගන්න පුළුවන් ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියෙන තවල ගෲප් වලට දාලා තිබ්බා. හරි. මෙන්න මේ ගැන කතාව ළමයි. හරිද? ඔන්න එක ලක්ෂයක බල දෙකක් ඉන්නවලු. මේ එක ලක්ෂයක ඔන්න බල දෙකක් ඉන්නවලු. එකක් පීලු අනිත් එක කිව්ලු. ඒතර මේ බල දෙක අතර කෝණේ θ වනකොට කොහොමද සංප්‍රයුක්ත කියලා දීලා තියෙනවා. හරිද? මේ බල දෙක අතර කෝණය 90 ඍණ θ වනකොට සංප්‍රයුක්ත කොහොමද කියලා දීලා තියෙනවා. හරිද? එහෙනම් අපි දන්නවා ළමයි දැන් මේක ළමයි මේ පොඩි දැන් අපි දන්නවා මේකේ සංප්‍රයුක්තය යන පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් අපි දන්නවා r සමානයි අර p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ න ළමයි සංප්‍රයුක්තය යන පාවිච්චි කරන්නේ. එයාගේ වර්ගමූලයනේ. ඒතර අන්තරය හොයන්න පාවිච්චි කරන ළමයි p වර්ග ධන q වර්ග ඍණ දෙකක් pq cos θ. එකම සූත්‍රේ ධන ඍණ මාරු වෙන එකනේ වෙන්නේ ළමයි අපි ඔක දන්නවා දැන්. හරි. දැනගෙන තමයි මේ වැඩේට යන්නේ. හරිද? දැන් අපිට සංප්‍රයුක්තය ගැන අහන නිසා මෙයා ඕනේ නැහැ. ඔන්න සංප්‍රයුක්තය අහන්නේ. හරිද? ඒතර මෙයාගේ සංප්‍රයුක්තය දීලා තියෙනවා. හරිද? එයාගේ සංප්‍රයුක්තය දීලා දෙන හොඳට බලන්න මේ ගාන හදන විදිය. හරිද? 2m ධන 2m ධන 1 වර්ගමූල ඇතුලේ p වර්ග ධන q වර්ග. හරි මෙයාගෙන් ආපු සංප්‍රයුක්තය දීලා තියෙනවා 2m ඍණ 1 නේ 2m ඍණ 1 හරිද p වර්ග ධන q වර්ග p වර්ග ධන q වර්ග ඔන්න ඕකනේ දීලා තියෙනවා හරිද ඔච්චරයි දීලා තියෙන්නේ මෙන්න සංප්‍රයුක්තය හොයන සමීකරණේ හරිද මේ
PQ කියන දෛශික දෙක තීටා කෝණයකින් ආනත වෙලා ඉනකොට සංප්‍රයුක්තයේ විශාලත්වය මේ. හරි PQ කියන දෛශික දෙක හරිද 90 වෙනි තීටා කෝණයකින් ආනත වෙලා ඉන්නකොට සංප්‍රයුක්තය තමයි මේ දීලා තියෙන්නේ සංප්‍රයුක්තයේ විශාලත්වය. හරිද? දැන් ගානේ අහනවා ළමයි මෙන්න මෙහෙම එකක් පෙන්වන්න ළමයි. tan θ සමානයි m ඍණ 1 බෙදීම m ධන 1 බව පෙන්වන්න ඕනේ. එහෙනම් මේක කොහොම හරි බව පෙන්වන්න තියෙනවා. මේක එනවා කියලා පෙන්වන්න තියෙන්නේ. බව පෙන්වන්න. හරිද? දැන් කොහොමද අපි මේක කරන්නේ? දැන් හිතා ගන්න විදියක් නැහැ ළමයි. දැන් මෙයාගේ සංප්‍රයුක්ත දීලා තියෙනවා. මෙයාගේ සංප්‍රයුක්ත දීලා තියෙනවා. සංප්‍රයුක්ත වෙන සමීකරණකුත් තියෙනවා ළමයි. අවුලක් නැහැ. හරි. එහෙනම් බැයිද ළමයි මේ පළවෙනි තීටා කෝණයක් ආනත වෙලා ඉන්න අවස්ථාවේ අරගෙන හරිද? දැන් සංප්‍රයුක්තය දීලා තියෙනවනේ. ඒ කියන්නේ මේ සංප්‍රයුක්තය දීලා තියෙනවනේ ළමයි. එහෙනම් මෙන්න මේ සූත්‍රයට ළමයි අදාළ ඩීටේල්ස් ටික දාගන්න එක. දත්ත ටික දාගන්න එක. හරි. එහෙනම් සංප්‍රයුක්තය සමානයි p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ ගේ වර්ගමූලයනේ ළමයි. හරි. එහෙනම් දැන් සංප්‍රයුක්තය දීලා තියෙනවනේ මේ අවස්ථාවේ තීට කෝණයක් ආනත වෙලා ඉන්න අවස්ථාව. එහෙනම් එයා මෙතන දාගන්නවා. එහෙනම් දෙකක් m ධන 1 දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. හරි. p වර්ග ධන q වර්ග සමානයි. හරිද? දැන් මේක වෙනස් කරන්න ඕනෙත් නෑ. ඒ දත්තම තමයි තියෙන්නේ මේ දෛශිකයේ වර්ගය දෙවාරයක් මේ දෛශිකයේ ගුණිතය වතාවක් දෛශික දෙක අතර කෝණයේ cos අගය. මේකම තමයි ලියන්න තියෙන්නේ අපෝ. ඉතින් අර වෙන ආදේශ කරන්න දෙයක් නෑ. ආදේශ වෙලාවම තමයි සූත්‍රය තියෙන්නේ ළමයි. හරි. හරි. එහෙනම් p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ ගේ වර්ගමූලය. හරි. ඔන්න එකක් හරි. ඊළඟට හරි. දැන් අපි බලමු 90 වෙනි තීට අවස්ථාවේ. 90 වෙනි තීට අවස්ථාවට මම ඕක දාගන්නවා තමයි. දැන් මට තීරණය මොකද කරන්න ඕනේ කියලා. අපි බලමු දාගෙනනේ. හරි. එහෙනම් ඒකේ සංප්‍රයුක්තයේ සමානයි p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ ගේ වර්ගමූලනේ ගන්න වෙන්නේ ළමයි. සංප්‍රයුක්තයක් නේ අහන්නේ. හරිද? එහෙනම් ඒ වෙලාවේදී 90 වෙනි තීට කෝණයක් ආනද වෙලා ඉන්න වෙලාවක සංප්‍රයුක්තය දීලා තියෙනවා. එහෙනම් එයා දීලා තියෙනවා ළමයි. එහෙනම් එයාට ආදේශ කරමු. එහෙනම් දෙකක් m ඍණ 1 වතාවක් p වර්ග ධන q වර්ග සමානයි ළමයි. මෙන්න මෙයා මෙහෙම එනවා ළමයි. ආයි මා වෙනස් කරන්න දෙයක් නෑ. ඒ දත්තම තමයි ඉන්නේ මේ pq ඔය දත්ත ටිකම තමයි මෙතනත් ඉන්නේ. නවුලක් නෑ. p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ ගේ වර්ගමූලය. හරි. දැන් හරි. දැන් මෙයානේ අහන්නේ. දැන් tan θ නේ අහන්නේ. දැන් tan θ දැන් මෙතන ළමයි θ වෙනස් වෙන්න ඕනේ. ඇයි ඒ? 90 වෙනි θ 90 වෙනි θ. පැහැදිලි 90 වෙනි θ. හරි. දැන් ළමයි අපි දන්නවා cos 90 වෙනි θ කියන්නේ ළමයි sin θ කියලා. අන්න cos 90 වෙනි θ කියන්නේ කවුද ළමයි? sin θ. මතකනේ? ත්‍රිකෝණමිතිය අනුපාත අපි කරානේ. cos 90 වෙනි θ දැන් හැමෝම දන්නවා ඒක. cos 90 වෙනි θ කියලා කියන්නේ sin θ ළමයි. එහෙනම් මෙතන cos θ එකක් ඉන්නවා පේනවා sin θ එකක් ඉන්නවා කියලා පේනවා. අහන්නේ කවුද? tan θ එකක්. එහෙනම් tan θ කියන්නේ කවුද ළමයි? අන්න sin θ බෙදීම cos θ. එහෙනම් මොනවා හරි ක්‍රමයකින් sin θ හොයාගත්තොත් cos θ හොයාගත්තොත් මොකද මේක ඇතුලේ cos θ ඉන්නවා. එහෙනම් cos θ තනි කරගත්තොත් හරිද? මේ පැත්තේ sin θ කොහොම හරි ක්‍රමයකට තනි කරගත්තොත් ළමයි ඒ දෙක මේකට ආදේශ කරලා tan θට උත්තරයක් ගන්න පුළුවන්. ඒ උත්තරේ මේක කියලා આવොත් වැඩේ හරි. පැහැදිලිද? දැන් ගාන ගැන අපිට විකාශනය හදන්න පුළුවන් විදිහක් පේනවා ළමයි. අර නිකන් ඔහේ බලන් හිටියොත් අපිට ඒක පේන්නේ නැහැ. හරි. මේ තියෙනවට ආදේශ කරලා බැලුවා. බැලුවට පස්සේ මෙතන cos θ එකක් ඉන්නවා කියලා පේනවා. cos 90 වෙනි θ කියලා කියන්නේ ළමයි sin θනේ. මෙතන මේ කෝණයට දාන්නේ ළමයි මේ දෛශික දෙක අතර කෝණෙනේ මේ 90 වෙනි θ දැම්මා. හරි. මෙතන කෝණෙ θනේ. θ දැම්මා. ඒකනේ කරන්න තියෙන්නේ. දැන් මේ ගාන හදනකොට දැන් වරහන් දැන් මේ මොන කොහොම කරන්නේ ළමයි cos θ තනි කරන්න ඌ ඉන්නේ වර්ගමූලයක් අස්සේනේ. වර්ගමූල අයින් කරගන්න වෙනවා. එහෙනම් මේ පදේ සහ මේ පදේ වර්ග කරන්න වෙනවා. වර්ග කරොත් ළමයි මෙතන එනවා ළමයි 2m ධන 1 වර්ගය. හරි. මෙතන වර්ගයේ කැපිලා යනවා. එහෙනම් මෙතන p වර්ග ධන q වර්ග ඉතුරු වුණා. හරිද? මේකේ වර්ගමූලය කැපිලා ගිහිල්ලා ළමයි මෙතන p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ ඉතුරු වෙනවා. හරිද? දැන් බැයිද ළමයි අපිට මේ
දැන් cos theta තනි කරගන්න මුන් ඉන්න බෑනේ මේ මූ ඉන්නත් බෑ මූ ඉන්නත් බෑ එහෙනම් මුන් එහා පැත්තට යවමු එහෙනම් මෙතන අපිට ගන්න පුළුවන් හරිද දෙකක් m ධන එකේ වර්ගය හරිද මෙතන p වර්ග ධන q වර්ග ඉන්නවා හරිද මේ කෑලි දෙකම හරි මේ දැන් p වර්ග මෙහෙට ගන්න දැන් මෙයාට ඕන වරහණක් දාගෙන සම්පූර්ණයෙන් මෙහෙට ගන්න පුළුවන් මෙයාට වරහණක් දාගත්ත කියලා කිසි අවුලක් නැහැ නෙමෙයි මේ පදේට වරහණක් දාගන්නවා හරි මේ පදේ ඒතකොට ධනයි එහෙනම් මේ පදයෙන් පිටින් එහා පැත්තට ගන්න ළමයි එහෙනම් ඍණ වෙනවා ඍණ එහෙනම් p වර්ග ධන q වර්ග හරි නැත්තම් මෙයා මෙහෙට ගත්තොත් ඍණ p වර්ග වෙනවනේ මෙයා මෙහෙට ගත්තොත් මේ මෙහෙට ගත්තොත් ඍණ p වර්ග වෙනවා මෙයා මෙහෙට ගත්තොත් ඍණ q වර්ග වෙනවා හරිද මේ දෙන්නගෙම ඍණ එකක් කියලා ගත්තොත් එහෙම මෙතන p වර්ග ධන q වර්ග වෙනවනේ ඉතින් ඒක එකපාරමම කරේ පැහැදිලිනේ හරි මේ ඍණ p වර්ග ධන q වර්ග මේ පදේට වරහණක් දාගත්ත එයා කෙලින්ම එහා පැත්තට ගත්තා දැන් වරහණ පිටින් මෙහා පැත්තට ගත්තා අවුලක් නෙමෙයි මෙතන ධන ලකුණක් තියෙන්නේ ඒතර මේ පදයක් ඉන්නේ ගන්න පුළුවන් එහෙම හරි එකපාර ගත්තා ඒතර එහා පැත්ත ඉතුරු වෙන ළමයි මේ බලන්න දෙකක් p q cos theta ඉතුරු වෙනවා එහෙනම් මේ පැත්තේ cos theta ඉතුරු කරගන්න නම් ළමයි මොකද කරන්නේ මේ දෙකක් p q ගෙන් මේ පැත්ත බෙදන්න ඕන නිසා මේ පැත්ත බෙදන්න ස්ටෙප් එකක් අඩු කරා අවුලක් නැහැ එහෙනම් මේ පැත්ත බෙදුවා නම් හරි දෙකක් p q ගෙන් වැඩේ පැහැදිලි කට්ටිය තොස්සන් තේරුම් නැති කට්ටිය එක ඔන්න cos theta තනි කරගත්තා හරි තේරුම් නැති කට්ටිය ඉන්නවා තොස්සන් අර ලීසි වැඩක් කරේ දැන් මේ පැත්තේ දැන් මේ දැන් ඉඩ මදි නිසා තමයි ස්ටෙප් එකක් අඩු කරේ හරිද ඔන්න cos theta තනි කරගත්තා දැන් ඔය විදිහම අරකට කරන්න ළමයි දැන් මේ පැත්ත වර්ග කරා සමාන ලකුණෙන් එහා පැත්තත් අපි වර්ග කරා හරිද ඒතර වර්ගමූල අයින් වෙනවා මේ වර්ගයේ මෙයාටත් පොදුයි මෙයාටත් පොදුයිනේ වරහණ පිටනේ ඉන්නේ එහෙනම් මෙතන දෙකක් m ඍණ එකේ වර්ගය වර්ගමූලයට වර්ගය කැපිලා ගිහිල්ලා මෙතන p වර්ග ධන q වර්ග ඉතුරු වෙනවා හරිද අර කලින් වගේම මේ දැන් මෙතන එහා පැත්තේ ළමයි වර්ගමූලය අයින් වෙනවනේ ඒතර p වර්ග ධන q වර්ග ධන දෙකක් pq sin theta නේ දැන් මෙතන දෙන්නේ sin theta හරි දැන් කලින් වගේම ළමයි අර sin theta තනි කරගන්න මොකක්ද වෙන්න ඕනේ දෙකක් m ඍණ එකේ වර්ගය මෙතන p වර්ග ධන q වර්ග ඉන්නවා හරි හරි සරලයි එතකොට මෙයාට වරහණක් දාගත්තා ඒ පදය වෙනම පදයක් විදිහට අපි ලෑස්ති කරගත්තා ගෙනාව එහා පැත්තට එතකොට ඒක ලේසි ළමයි එහෙම කියන එක එහෙනම් එයා ඍණ වුණා p වර්ග ධන q වර්ග පැහැදිලිනේ එහෙනම් එහා පැත්ත ඉතුරු වෙනවා ළමයි p දෙකක් pq sin theta එහෙනම් sin theta තනි කරන්න වැඩි කිරීමක් නේ තියෙන්නේ එහෙනම් දෙකක් pq ගෙන් මේ පැත්ත බෙදුවා මේ පැත්ත දෙකක් pq ගෙන් බෙදුවා එහෙනම් sin theta තනි වුණා හරිද එහෙනම් මේ පැත්ත අපි බෙදන්න ඕනේ දෙකක් pq ගෙන් ඔන්න sin theta cos theta අපිට තනි කරගන්න පුළුවන් වුණා පැහැදිලි ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න ඉක්මනට ස්ක්‍රීන්ෂොට් වලින් වැඩේ යමු. ඒතකොට ක්ලාස් එක ඉවරනාට පස්සේ මේ ටික හදා ගන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ක්ලාස් එක ඉවරනාට පස්සේ Taman තනියෙන් පේපර් එක ආයෙ හදන්න ඕනේ. විනාඩි 15 වෙන එන්න ඕක හදන්න. ඒතකොට සර් කියා දුන්නා ස්ක්‍රීන්ෂොට් එක තියෙනවා. Taman තනියෙන් හදනවා. හරි Tamanට කොහේ හරි දැන ගැටලුවක් ආවොත් ළමයි ස්ක්‍රීන්ෂොට් එකක් බැලුවා. ඒ ගැටලුව निराකරණය කරගත්තා. අන්න එකයි වැඩේ මේකේ. හරි පැහැදිලිනේ. අමාරු ගණන් සෙට් එකක් අපි හදමු මේ විදිහට. ඒතකොට වැඩේ ලස්සනට ඔයාලට තේරෙන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. හරිනේ. ඔන්න ස්ක්‍රීන්ෂොට් එක ගහගත්තා. හරි. දැන් ළමයි මම මේක මගන්නම්. හරි. දැන් වැඩේ කියන්නේ තමයි දැන් sin theta හොයාගත්ත cos theta හොයාගත්ත. දැන් බලමු sin theta cos theta බෙද්දට පස්සේ tan theta කියන එක නෑ එනවද කියලා. හරි. ඔන්න sin theta ඉන්නවා. බෙදීම cos theta. sin theta කවුද? ඔන්න ඉන්නවා. හරි. දැන් මේකේ ළමයි දැන් මේක තව පොඩ්ඩක් එහාට ගත්තොත් එහෙම කමක් නෑ කමක් නෑ. මේ වැඩේ කරගෙන යමු. හරි. මේ බලන්නකෝ. දෙකක් m ඍණ එකේ වර්ගය හරිද p වර්ග ධන q වර්ග p වර්ග ධන q වර්ග වරහණක් ඉන්නවා ඍණ හරිද ආයි p වර්ග ධන q වර්ගයක් ඉන්නවා p වර්ග ධන q වර්ගයක් ඉන්නවා හරිනේ හරි මෙතන ඉන්නවා ළමයි දෙකක් pq cos theta කියන්නේ කවුද මෙන්න මෙයා හරිද දෙකක් m ධන එක එයාගේ වර්ගය මේ p වර්ග ධන q වර්ග p වර්ග ධන q වර්ග හරි ඍණ p වර්ග ධන q වර්ග p වර්ග ධන q වර්ග ඒකත් බෙදන්න ඕන ළමයි දෙකක් pq ගෙන් අර මං ඔයාලට බෙදීමේදී ලස්සන ක්‍රමයක් කියා දීලා තියෙනවා ළමයි මෙන්න මෙහෙම ළමයි
දැන් 3න් 2 බෙදීම 4න් 5 වගේ හිටියොත් එහෙම 4න් 2 වගේ හිටියොත් එහෙම හරිද? ළමයි මේක බෙදිල්ලක්. මේක වහගන්න මේක බෙදිල්ලක්. උඩ යට කපන්න පුළුවන් ඔයාලා දන්නවා. මේකත් බෙදිල්ලක්. උඩ යට කපන්න පුළුවන් සාමාන්‍ය විදිහට ඔයාලා දන්නවා. හරිද? තව එකක් මං කියා දෙනවා. මෙහෙම හිටියාම මෙයාට මෙයා කපන්න පුළුවන් කැපෙනවා නම්. එකක් කැර එකක්. මෙයාට මෙයා කපන්න පුළුවන්. පැහැදිලිනේ? ඒතර අවසාන උත්තරය අපිට ලියන්න පුළුවන් ළමයි. අවසානයේ උත්තරය ලියන්න පුළුවන්. මේ මැද දෙන්න ගුණ කරලා යට යවනවා. මේ දෙපැත්ත දෙන්න ගුණ කරලා ළමයි උඩ යවනවා ළමයි. ඒක තමයි උත්තරේ. හරි ලේසි. ඉතින් ඔයාලට දැන් පැහැදිලිව පේනවා. හරි මේක තමයි මේන් බෙදිල්ල රේඛාව. අර මේන් බෙදිල්ලේ රේඛාව. එහෙනම් එකක් කර එකක් කපන්න පුළුවන් ළමයි. එහෙනම් මෙන්න මෙයාට මෙයා කපන්න බැයිද? පුළුවන්. එයාට එයා කපන්න පුළුවන්. හරිද? දැන් අපි දන්නවා මැද දෙන්න ගුණ කරලා යට යනවා. දෙපැත්ත දෙන්න ගුණ කරලා උඩ යනවා. දැන් මැද කවුරුත් නැහැනේ. එහෙනම් මැද දෙන්න ගුණ කරපුවාම මෙයා විතරයි ඉන්නේ. එහෙනම් එයා යට ගියා. දෙපැත්ත දෙන්න ගුණ කරාට පස්සේ මෙයා විතරයි ඉන්නේ එයා උඩ ගියා. ඉතින් හරිය ලේසි වැඩක් කරන්න තියෙන්නේ. දැන් මේකේ ළමයි දැන් මට පේනවා සාධක ළමයි මේ p වර්ග ධන q වර්ගෙක් මෙතන ඉන්නවා p වර්ග ධන q වර්ගෙක් මෙතන ඉන්නවා. ගන්න බැරි විදිහට p වර්ග ධන q වර්ග. හරි. ඔන්න බලන්න. මම මේක මකන්න. හරි. දැන් මම ගන්නවා. හරි. මෙතනින් p වර්ග ධන q වර්ගෙක් එළියට. p වර්ග ධන q වර්ගෙක් එළියට ගත්තොත් ළමයි මෙතන ඉතුරු වෙනවා ළමයි. හරි. දෙකක් m ඍණ එකේ වර්ගය. හරි මෙතන ඉතුරු වෙනවා දෙකක් m ඍණ එකේ වර්ගය සහ p වර්ගයේ කිරියට ගියා. මෙතනත් p වර්ග ධන q වර්ගයේ කිරියට ගියාම එකක් ඉතුරුයි. සාධක. හරි. අන්න ගුණ කරා. දැන් අපි දන්නවනේ මෙයා සහ මෙයා ගුණ වෙලා උඩ යනවා. මෙතන කවුරුත් නැහැ නේ එකයි ඉන්නේ. එහෙනම් මෙයයි මෙයයි ගුණ වෙලා උඩ ගියා. මෙයයි මෙයයි ගුණ වෙලා යට ගියා. එහෙනම් යට ගෙනුත් මම p වර්ග ධන q වර්ගයේ කිරියට ගන්නවා. p වර්ග ධන q වර්ගයේ කිරියට ගන්නවා. හරි. ඉතුරු වෙන්නේ කවුද කියලා බලන්න මෙතන. දෙකක් m ධන එකේ වර්ගය. හරි. මෙතන p වර්ග ධන q වර්ගය එළියට ගියා. එහෙනම් මෙතනින් p වර්ග ධන q වර්ගය එළියට ගියා නම් එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. ඔන්න වැඩේ හරි. හරි නේද? හරි. දැන් බලන්නකෝ මෙයාට මෙයා කැපිලා ගියා. තවත් පොඩි වුණා වැඩේ. හරි. දැන් බලන්න අපි දන්නවා ළමයි මේ කියන්නේ වර්ගයක් නේ තියෙන්නේ මෙතන වර්ග කරන පද දෙකක වර්ගයක් තියෙන්නේ. එහෙනම් අපි දන්නවා මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් x ධන y ගේ වර්ගය කියලා කියන්නේ ළමයි පළවෙනි පදයේ වර්ගය සහ දෙවෙනි පදයේ වර්ගය සහ හරි පළවෙනි පදයේ දෙවෙනි පදයේ ගුණිතයේ දෙගුණය. අපි ඔක දන්නවනේ. එතකොට x ඍණ y ගේ වර්ගය කියලා આવොත් එහෙම ළමයි ඒ පළවෙනි පදයේ වර්ගය දෙවෙනි පදයේ වර්ගය ඍණ හරි දෙවාරයක් පළවෙනි පදයේ දෙවෙනි පදයේ ගුණිතය. ඉතින් ඕක දිහා බලාගෙන අපිට දැන් මෙයාගේ වර්ගය ගැන කියන්න බැයිද? මෙයාගේ වර්ගය ගැන කියන්න බැයිද? පුළුවන්. එහෙනම් පළවෙනි පදයේ වර්ගය මේ x ඍණ y පළවෙනි පදයේ වර්ගය දෙවෙනි පදයේ වර්ගය ඍණ දෙවාරයක් පළවෙනි පදයේ මේ දෙවෙනි පදයේ ගුණිතය. ඉතින් අපිට ඒක ලියා ගන්න පුළුවන් එහෙනම් මෙන්න මෙහෙම මෙයාගේ වර්ගය කියන්නේ පළවෙනි පදයේ වර්ගය. ඒ කියන්නේ 4ක් m වර්ග. පළවෙනි පදේ වර්ග කරන්න. දෙවෙනි පදේ වර්ගය ධන එකේ වර්ගය එකයිනේ. එකයි. ඊට පස්සේ පළවෙනි පදේ දෙවෙනි පදේ ගුණිතය දෙකක් m වතාවක් එක. ඒ කියන්නේ දෙකක් m වාරයක් එක කියන්නේ දෙකක් m තමයි. ඒක දෙගුණෙන් ගුණ කරාම ළමයි 4ක් m. හරි ඍණ 4ක් m. එකපාර ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර තව පැත්තක ඍණ එකක් ඉන්නවා. පැහැදිලි? පැහැදිලි නේද? හරි. යට එන්න ඊළඟට. මේ ධන මේ පළවෙනි පදයේ වර්ගය දෙවෙනි පදයේ වර්ගය දෙවාරයක් පළවෙනි පදයේ දෙවෙනි පදයේ ගුණිතය. එහෙනම් පළවෙනි පදයේ වර්ගය මෙයා x කියලා හිතා ගන්න මෙයා y කියලා හිතා ගන්න. ඉවරයිනේ. පළවෙනි පදයේ වර්ගය කියන්නේ 4ක් m වර්ගය. හරි. දෙවෙනි පදයේ වර්ගය කියලා කියන්නේ එකේ වර්ගය එකයිනේ. හරි. ඊට පස්සේ පළවෙනි පදයේ දෙවෙනි පදයේ ගුණිතය දෙකක් m වතාවක් එක කියන්නේ දෙකක් m තමයි. එහෙනම් ඒක දෙකෙන් ගුණ වෙන්න බෑමි. එහෙනම් 4ක් m. ඒක ධන නිසා ධනයි. 4ක් m. ඍණ එකෙක් පැත්තක ඉන්නවා. හරිද? දැන් බලන්නකෝ මේ ධනයකට මේ ඍණ එක කැපිලා ගියා. මේ ධනයකට මේ ඍණ එක කැපිලා ගියා. එහෙනම් අවසානයේ ඉතුරු වෙනවා ළමයි මෙතන හරි 4ක් m වර්ග ඍණ 4ක් m. මෙතන ඉතුරු වෙනවා ළමයි 4ක් m වර්ග ධන 4ක් m. දැන් උත්තරේ ඔයාලට පේනවා ඇති. හරි? එහෙනම් උත්තරේ ඔයාලට පේනවා ඇති දැන්. හරිද? එහෙනම් sin θ cos θ මේ sin θ බෙදීම cos θ අපට ඇවිදින්න තියෙනවා මෙතන මේකෙනුත් ළමයි අපිට බැයිද 4ක් m කෙනෙක් එළියට ගන්න පුළුවන් නේ 4ක් m කෙනෙක් එළියට ගන්න පුළුවන් හරි එහෙනම් 4ක් m කෙනෙක් එළියට ගත්තොත් ළමයි මෙතන ඉතුරු වෙනවා මේ m සාධක වෙන් කරන්න m මෙතන 4ක් m කෙනෙක් එළියට ගත්තොත් එකයි ඉතුරු වෙන්නේ ඍණ 1 හරි ඊට පස්සේ මෙතනින් 4ක් m කෙනෙක් එළියට ගන්නවා හරි එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ m නේ 4ක් m කෙනෙක් එළියට ගත්තොත් m ඉතුරු වෙන්නේ
එහෙනම් ධන 4ක් m කෙනෙක් එළියට ගත්ත එකයි ඉතුරු වෙන්නේ. හරි. එහෙනම් 4ක් m ට 4ක් m කැපිලා ගියා. sin θ බෙදීම cos θ කියන්නේ tan θ ළමයි. එහෙනම් tan θ සමානයි. හරි m ඍණ 1 m ධන 1. එහෙනම් අපි ඔන්න බව පෙන්නුවා. වැඩේ පැහැදිලිද? හරි. වැඩේ පැහැදිලිද? මොන ලස්සන ගානක් අපි හදලා ඉවර කරා. පැහැදිලිනේ? හරි. දැන් මේකයි කතන්දරේ තමයි. දැන් ටී ටයිම්ස් ටියුටෝරියල් කියලා අපි අරගෙන පැයෙන් ඉවර කරන්නම් කියලා කිව්වා. හරිද? දැන් මෙහෙම අර මුලදී තියරි මතක් කරගෙන අර මෙහෙම වැඩක් දෙන්න පුළුවන්. පොඩි තියරි වල ෂෝට් නෝට් එකක් දීලා හරිද? ඒකෙදි ඒ ෂෝට් නෝට් එක ඔයාලට කලින් දවසේ බලන් ඉන්න කියලා ඉවරලා මේකට සෙට් වෙන්න කියන්න පුළුවන්. නැත්නම් දෛශික පාඩම කරනවා පොඩ්ඩක් බලන් ඉන්න. හරිද? මේකෙදි අපි සුපිරි ගණන් සෙට් එකක් හදනවා කියලා කියන්න පුළුවන්. හරි. හරි. ඊළඟ ගානට යමු. මේකේ 30 ෂොට් එකක් ගහගමු බලන්න. හරි. තව විනාඩි 15ක් විතර අපි අරගෙන මේක ඉවර කරලා දාමු. ඔන්න ඊළඟ එක. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. දෙක තේරුම් නැති කෙනෙක් ඉන්නවද ළමයි? දැන් බාහන සුළු කිරීම ටික ලස්සන කරගෙන ගියා. වැඩේ හරි. 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 ඊළඟ කතාවට යන්න. දැන් මේක රෙකෝඩින් එකක් දෙනවා බය වෙන්න එපා ඒ හින්දා. හරි. හැබැයි ලයිව් පන්ති ඉන්න. මේ වැඩ ඉවර කරගන්න. හරි. අර හැමදාම මම කියනවා වගේ මේක රේස් එකක් නේ ළමයි. මේ රේස් එක අපි වැඩ කරන්න ඕනේ. හරි. ඒතර වැඩ කරොත් තමයි රේස් එක ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හරි. හරි. මේ ඉන්න. දෙවෙනි ගාන කියනවා මෙන්න මේ වගේ බල සෙට් එකක් ඉන්නවා ළමයි. හරිද? අන්න ඒ වගේ බල සෙට් එක සංප්‍රයුක්ත බලය වන්නේ කියලා අහලා තියෙනවා ළමයි. හරිද? එහෙනම් අපි ඒක බලමු කොහොමද කරගන්නේ කියලා. මේ බලන්න. මෙන්න මෙහෙම බල සෙට් එකක් ඉන්නවා. මේ පැත්තට ඉන්නවා නිව්ටන් 12යි මූල 3යි. n පල්ලෙහාට නිව්ටන් 5යි. මෙන්න මේ පැත්තට 30ක් ආනත වෙලා ඒත් නිව්ටන් 5යි. මේ පැත්තට නෑ. මෙන්න මේ පැත්තට ඉන්නවා ළමයි 30ක් ආනත වෙලා නිව්ටන් 16ක්. මෙන්න මේ පැත්තට ආපහු 30ක් ආනත වෙලා ඉන්නවා නිව්ටන් 5ක්. හරි. දැන් මේකේ කොහොම හරි මේ ආනතයන් හරි කරදරයි බං. මේ ආනත දෛශික හරි කරදරයි. ඔය ආනත විභේදනය කරන්න අපි දන්න කෝණ තියෙන පැත්තට කොස් කියලා ගන්න පුළුවන්, කෝණ නැති පැත්තට සයින් කියලා ගන්න පුළුවන්. විභේදනය කරන්න පුළුවන්. මේ ආනත විභේදනය කරගන්න ළමයි. එහෙනම් මේ දෛශිකේ මෙහාට හිතින් විභේදනය කරගන්න. එහෙනම් 5යි කොස් 30යි. කොස් 30 කියන්නේ මූල 3යට 2යි. එහෙනම් 5 වැඩි කිරීම මූල 3යට 2 කියලා කියන්නේ කවුද? ඒක හිතින් සුළු කරගන්න ළමයි. 5යි 5 වතාවක් කොස් 30යි. හරි. එහෙනම් 5 වැඩි කිරීම මූල 3යට 2යි. කියන්නේ 2.5යි මූල 3යි. එහෙනම් මෙතන එනවා ළමයි. දැන් මේ උඩ ගෙනා මෙතන විභජනය කරපුවාම මේ පැත්තට එනවා 2.5යි මූල 3යි. හරිද? එහෙනම් අනිත් පැත්තට 5යි sin 30යි. sin 30 කියන්නේ භාගයෙන් ළමයි මේ. 5 වතාවක් sin 30. දැන් මේවා අපි මේක MCQ එකක් නේ ළමයි. එතන මොකද කරන්න ඕන ළමයි? අපි මේවා හිතින් සුළු කරගන්න. 5යි sin 30 කියන්නේ ළමයි sin 30 භාගයෙන්නේ. එහෙනම් 5 දෙකට බෙදුවාම ළමයි හරි මෙතන අපිට ගන්න පුළුවන් දැන් අර මේ දෛශිකයේ විභේදනයේ ලියන්න මේ රේඛාවට උඩින් මෙයාගේ විභේදනයෙන් එන කෙනා මේ රේඛාවට මේ පැත්තේ ලියා ගන්න. ඒතර පැටලෙන්නේ නැහැ ළමයි. නම් 2.5 නිව්ටන්. පැහැදිලි. එහෙනම් මෙයා ඉවරයි. හරිද? දැන් මේකත් ඒ වගේම ළමයි. 5යි cos 30යි 5යි cos 30යි 5යි cos 30යි කියන්නේ 2.5යි මූල 3යි. ඒ කියන්නේ cos 30 කියන්නේ මූල 3ට 2යිනේ. එතකොට 5යි sin 30යි කියලා කියන්නේ භාගයයිනේ. 5 වතාවක් භාගය 2.5. එහෙනම් මෙයත් ඉවරයි. ඔය ආනත් දෛශිකාරي කරදරයි ළමයි. මෙයත් විභේදනය කරගමු. එහෙනම් 16යි cos 30යි. cos 30 කියන්නේ මූල 3යට 2යි. ඒ කියන්නේ 8යි මූල 3යි නේ ළමයි. 16 වතාවක් මූල 3යට 2 කියලා කියන්නේ 8යි මූල 3යි. මෙයා මෙහෙට විභේදනය කරොත් හරිද? 16යි sin 30යි. 16යි sin 30 කියන්නේ 8යි නේ ළමයි. 8යි. හරි. 8යි. සර් එකක් තියෙනවා 5යි මෙතන 8යි නිව්ටන් නේ. මෙතන 8යි නිව්ටන්. හරිද? දැන් ඔන්න වැඩේ හරි. දැන් ආනත සෙට් එක ඉවරයි. පැහැදිලිනේ? දැන් බලන්න ළමයි. අපි දන්නවා දැන් සරල කතාව අපි දන්නවනේ දැන් මේ විරුද්ධ දිශාවේ දෛශික දෙකක් ඉන්නකොට සංප්‍රයුක්තය ගන්න අඩු කරන්න කියලා අපි දන්නවනේ ළමයි. එහෙනම් බලන්න විරුද්ධ දිශාව මොකුන්ද ඉන්නේ කියලා මේ පැත්තට 8ක් ඉන්නවා මේ පැත්තට 8ක් ඉන්නවා. එහෙනම් හිටියත් එකයි නැතත් එකයි වගේනේ කැපුවා. මේ පැත්තට 2.5ක් ඉන්නවා මේ පැත්තට 2.5ක් ඉන්නවා. ඉතින් හිටියත් එකයි නැතත් එකයි වගේනේ ළමයි. විරුද්ධ දිශාවේ දැන් මූන් දෙන්නගේ සංප්‍රයුක්ත වෙනම ගන්නකො සංප්‍රයුක්තයක් නැහැනේ.
විරුද්ධ දිශාවේ දෛශික වල සම්ප්‍රයුක්ත ගන්න අඩු කරලා. එහෙනම් 8න් 8ක් අඩු කරවම බිඳුවයි. මේ විරුද්ධ දිශාවේ දෛශික දෙකක් ඉන්නවනේ සම්ප්‍රයුක්ත ගන්න අඩු කරලා. හරි අඩු කරවම බිඳුවයි. හරි ඒකත් ඉවරයි. දැන් මේ පැත්ත බලන්න. මේ පැත්තේ ඉන්නවා ළමයි 2.5යි මූල 3 නේ මූල 3 ඒවා 2.5ක් ඉන්නවා මූල 3 ඒවා 2.5ක් ඉන්නවා මූල 3 ඒවා 12ක් ඉන්නවා. එහෙනම් ඔක්කොම මූල 3 ඒවා මෙතන කීයක් ඉන්නවද? හරි මෙතන 5ක් ඉන්නවා මෙතන 12. එහෙනම් 17ක් ඉන්නවා. මූල 3 ඒවා 17ක් ඉන්නවා මෙතන. එහෙනම් මේ පැත්තේ මූල 3 ඒවා 8ක් ඉන්නවා. එහෙනම් අර පැත්තේ මූල 3 ඒවා 17ක් ඉන්නවා මේ පැත්තේ මූල 3 8ක් ඉන්නවා. එහෙනම් වැඩිපුර ඉන්නවා අර පැත්තේ මූල 3 ඒවා 9ක්. එහෙනම් ඒක නේද සම්ප්‍රයුක්තය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ දිශාවට වැඩිපුර 9යි මූල 3ක් ඉන්නවා. එහෙනම් ඒක තමයි එයාගේ සම්ප්‍රයුක්තය නම. හරිද? දිශාව අපි ගත්තොත් එහෙම ඒක එතකොට අපිට ගන්න පුළුවන් වෙන්නේ මේක දාලා තියෙන විදිහට AP රේඛාවනේ AP නේ මෙතන A ඉන්නවා මේ රේඛාව P කියලා කියන්නේ P. එහෙනම් AP දිශාවට ඉන්නව ළමයි 9යි මූල 3ක් නිව්ටන්. ඔන්න සම්ප්‍රයුක්තය. එතන උත්තරේ 1. හරි. කොහොමද තේරිච්ච කට අතුස්සන්? ඔගේ සරලව විභේදනය කරලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? මේ ආනතයුන් විභේදනය කරගන්න. ආනතයුන් තියාගන්න එපා. ලම්බකුල් විභේදනය කරන්න. ලම්බකුල් විභේදනය කරලා ලම්බකුල් විභේදනය කරා. ඊට පස්සේ බලන්න උඩිනු යටුනේ කපන්න පුළුවන්ද කියලා. එක જાතියුන් ඉන්නවද කියලා. පැහැදිලිද? හරි. එහෙනම් උඩින් යට කපන්න පුළුවන්ද කියලා බැලුවා. අවසානයේ ඉතුරු වෙච්ච කෙනා බලනවා. දැන් බලන්න අවසානයේ හිතන්නකෝ. අවසාන නිකන් හිතන්නකෝ. හරි. මේ පැත්තේ නිව්ටන් 5ක් ඉතුරුනා කියලා. මේ පැත්තේ නිව්ටන් 3ක් ඉතුරුනා කියන අවසානයේට. හරි. එහෙනම් ඒක ඇදගන්න අහපො. අවසානට ඔය වැඩේ කරාට පස්සේ මෙන්න මේ වගේ මේ පැත්තට නිව්ටන් 3යි. දැන් අපි මේ පැත්තට නිව්ටන් 3යි මේ පැත්තට නිව්ටන් 4ක් ඉතුරුනා. ඉතින් ආයි දෛශික දෙකක් ලම්බකව ඉන්න අවස්ථාවක සම්ප්‍රයුක්ත ගන්න විදිහක් තියෙන්නේ. හරි මේ ඔක්කොම ටික අපි දෛශික දෙකකට ගත්තා. ඒ දෛශික දෙක ලම්බකව ඉන්නේ ළමයි. ඉතින් හරි ලේසියෙන් ළමයි මේම සමාන්තර රාශියක් ගහගත්තා. මේ විකරණයෙන් ගත්තා. පයිතගරස් මෙයා 3යි නම් මෙයා 3යි නිව්ටන්. මෙයා 4යි නම් මෙයා 4යි නිව්ටන්. පයිතගරස් දාන්න බෑද? මෙයා හොයන්න. එහෙනම් R සමානයි. හරි 4 වර්ගයේ 3 වර්ගයේ වර්ගමූල. ඉතින් හරි ලේසියිනේ. හරි. එහෙනම් කොහොම කරත් ළමයි දැන් මෙයයි ඉතුරුනා කියන්නකො. මෙයා 3යි නිව්ටන්ලා මෙයා 4යි නිව්ටන්ලා මේ දෙන්න තමයි අවසාන ඉතුරුනේ. ඉතින් ඒත් ළමයි පයිතගරස් දාන්න බලන්න මේ පැත්තට 3යි මේ පැත්තට 4යි. ඉතින් ආයෙ මොම් පයිතගරස් දාන්න බෙද මේ හරි ලේසියෙන් දාන්න පුළුවන් ළමයි. හරි. දෛශික දෙකක් ලම්බකව ඉන්න අවස්ථාව. ඉතින් හරි ලේසියෙන් අපිට ඒ ගාන හදාගන්න පුළුවන්. හරි. ඊළඟ එකට යන්න. හරි. ඔන්න ඊළඟ එක තුන්වෙනි ගාන. හරි. මේක ළමයි පාස් පේපර් එකක් විදිහට අහලා තියෙනවා දෙපාරක් විතර. හරිද? ආයෙ අහන්න තියෙන chance එකකුත් තියෙනවා. හරි. අන්තරය අහලා තියෙනවා සම්ප්‍රයුක්තය අහලා තියෙනවා. හරි අන්තරය තමයි අහලා තියෙන්නේ විභාගෙට. දැන් මේක අන්තරය සම්ප්‍රයුක්තය දෙකම අහනවා. බලමු මොකද කරන්න කියලා. මේ බලන්න. හරි. හරි තුන්වෙනි ගාන. මෙන්න මෙහෙම දෛශික දෙකක් ඉන්න. මේක F1ද? ඔයාලට ගාන ගිහලා බලන්න පුළුවන්. මෙන්න මෙහෙම දෛශික දෙකක් ඉන්නවා. මෙයා F1 කියලා කියනවා. මෙයා F2 කියලා කියනවා. මේ දෙන්න අතර කෝණේ θ කියලා කියනවා. දැන් ගාන අහන්නේ ළමයි සම්ප්‍රයුක්තය. සම්ප්‍රයුක්තය කියලා කියන්නේ F1 දෛශික එකතුව සහ F2 දෛශික එකතුව ගන්න ළමයි. මේ සේමිසේ එකතු කරන්න බෑ ළමයි ඈ. දැන් මේ දෙන්න ආනත වෙන ඉන්නේ. එකම දිශාවේ ඉන්න නම් එකතු කරගන්න අර මම මුලින්ම ක්‍රමයට කියා දුන්නනේ. එකම දිශාවේ එක රේඛුව ඉන්න නම් එකතු කරලා ගන්න පුළුවන්. හරි. සමාන්තර වෙනවා සම්ප්‍රයුක්ත එකතු කරලා ගන්න පුළුවන්. හරිද? ඒතර විරුද්ධ දිශාවේ ඉන්නව නම් අඩු කරලා ගන්න පුළුවන්. විරුද්ධ දිශාවේ සමාන්තර වෙනවා නම් ඒත් අඩු කරලා ගන්න පුළුවන්. හැබැයි ආනත වෙලාවෙදි ළමයි මේ විදිහට එකතු කරලා ගන්න බෑ. හරිද? හරි තේරෙනවනේ. ඒකට වෙනම ක්‍රම කිහිපයක් තියෙනවානේ. ත්‍රිකෝණ නීතිය පාවිච්චි කරන්න පුළුවන්, සමාන්තර රාශි නීතිය පාවිච්චි කරන්න පුළුවන්. ඒ දෙකෙන් මෙන්න එකම සූත්‍රය තමයි. හරි. හරි. දැන් නිකන් හිතන්න තව අන්තරය ගන්න කියනවනේ. අන්තරය මන් D කියලා දෙන්න. F1 දෛශිකයෙන් F2 දෛශිකය අඩු කරන්න දෙනවා. හරිද? දැන් ගාන කියනවා මේ දෛශිකයේ විශාලත්වය සහ මේ දෛශිකයේ විශාලත්වය සමානයිලු. එහෙනම් දැන් බැලුවට ළමයි මෙතන F දෛශිකයේ දන F දෛශිකය එනවා. එහෙනම් අපිට ගත්ත හැකි 2යි F දෛශිකය කියලා. දැන් ඒතර මෙතන F එක කියන්නේ F. හරි. F2 කියන්නේත් F නේ. හරිද? ඒතර අපිට ගත්ත හැකි F කින් F අඩු කරපුවාම බිඳුවයි. හරිද? එහෙම ගන්න බෑ. ඇයි? මේවා ආනත වෙන්න දෛශික. එහෙනම් එහෙම ගන්න බෑ. ඒතර විභාගෙට උත්තරයක් විදිහට බිඳුව තිබ්බොත් පඩාස් ගාලා අපි බිඳුව කියලා ගහුවොත් එම් වරදී ඈ. ඒතර ඒ පාර පාස් පේපර්ස් එකේ අහපු උත්තරේ, ඒ කියන්නේ පහුගිය විභාග පේපර් එකේ අහපු උත්තර වලත් ළමයි බිඳුව තිබ්බා. ඉතින් ගොඩක් කට්ටිය බිඳුව ගහන්නත් ඇති.
ඇයි විශාලත්ව සමාන නම් අඩු කරපුවාම ළමයි මේ බිඳුවනේ. එහෙම ගන්න බෑ. ඇයි? මේව ආනතව ඉන්නේ. පැහැදිලි කතාව. එහෙනම් එහෙම ගන්න බෑ. එහෙනම් මේකට අපි විශේෂකම ටිකක් පාවිච්චි කරන්න වෙනවා. ඔන්න බලන්නකෝ. හරි. දැන් අපි දන්නවා දෛශික සම්ප්‍රයුක්තයේ හොයන්න තියෙන සූත්‍රයක් තියෙනවා p වර්ග ධන මම ඒක පැත්තක ලියන්නද? මෙන්න මේක. අපි මේ හරි ලියමු. p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ ගෙන් ළමයි අපිට හොයන්න පුළුවන් ඒ දෙන්නගේ සම්ප්‍රයුක්තය ආනත වෙන අවස්ථාව. ඒතර අන්තරය හොයන්න පුළුවන් ළමයි p වර්ග ධන q වර්ග ඍණ දෙකක් pq cos θ ගෙන්. හරි. එයාගේ වර්ගමූලෙන් අන්තරය හොයන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. දැන් එතකොට මේක නිකන් p වගේනේ. මේ අපි මෙයා p වගේ කියලා හිතමු. මෙයා p වගේ. එහෙනම් මෙයා q වගේ. අපිට පුරුදු වෙනවනේ. පුරුදු විදිහට ගමු. හරි. එහෙනම් මේ p තියෙන දැන් වලටයි q තියෙනද මේ ආදේශ කිරිල්ලක් නේ තියෙන ළමයි. ආදේශ කළ වැඩේ ගන්න පුළුවන්. හරි. එතකොට මේකෙදී අපි දැන් අපි ෆිසික්ස් කරන ළමයෙක් විදිහට අපි දැනන් ඉන්න ත්‍රිකෝණමිතික සමීකරණ ටිකක් තියෙනවා ළමයි මොනවද? sin දෙකක් θ සමානයි දෙවාරයක් sin θ cos θ. හරිද? තව අපි දන්නවා ළමයි sin වර්ග θ ධන හරි cos වර්ග θ සමානයි 1යි කියන දන්නවා ළමයි. ඔය දෙකනේ අපි ෆිසික්ස් කරන ළමයෙක් විදිහට දැනගන්න ඕන සමීකරණ දෙකක් විදිහට තියෙන්නේ. හැබැයි අපි තව එකක් තියෙනවා ඒක ඉගෙන ගත්ත කියලා පාඩු නැහැ ළමයි. හරි? cos දෙකක් θ කියන සමීකරණය. cos දෙකක් θ කියලා කියන්නේ ළමයි cos වර්ග θ රින sin වර්ග θ කියන කෙනාට. හරිද? cos දෙකක් තියෙන. දැන් combine max කරන ළමයි මේක දන්නවා ඇති මේ වෙනකොටත්. දන්න කට්ටියද උස්සා? මම්ම ගියා දීලා දන්නේ නැත අපේ පන්ති ළමයි නා. දන්න කට්ටිය ඉන්නවා. හරිද? එතකොට ළමයි මේ cos දෙක මේ cos θට මෙන්න මෙතන cos θ ආදේශ කරොත් ළමයි sin වර්ග θ එහා පැත්තට යනවනේ. හරි? සල්ල මේ cos θට මට ආදේශ කරන්න පුළුවන් නේද? මේ cos θ තනි කරගෙන බලන්න. හරි? cos θ තනි වුණොත් ළමයි sin වර්ග θ එහා පැත්තට යනවා. එහෙනම් cos වර්ග θ සමාන වෙන්න ඕනේ 1 ඍණ sin වර්ග θ. එහෙනම් cos වර්ග θට මට ආදේශ කරන්න පුළුවන් 1 ඍණ sin වර්ග θ. හරිද? මේ පැත්ත ඍණ sin වර්ග θ. මේ වරහන තිබ්බත් එක නැතත් එකයි. හරි. එතකොට මෙතන ඔයාලට පේනවා ළමයි සමීකරණයක් sin වර්ග θ sin වර්ග θ. හරි. එහෙනම් දෙන්නම ඍණ නිසා ළමයි දැන් මෙතන ඍණ x තිබ්බනම් ඍණ 2x වෙනවනේ. හරි. එහෙනම් 1 ඍණ දෙවාරයක් sin වර්ග θ. එහෙනම් ඔන්න cos දෙකක් θට තව සූත්‍රයක් තියෙනවා 1 ඍණ දෙවාරයක් sin වර්ග θ. හරි. ඒ මම cos θට ආදේශ කරලානේ ගත්තේ. දැන් මට තව සමීකරණයක් ගන්න පුළුවන් sin θට ආදේශ කරලා. හරි. එහෙනම් sin වර්ග θ කියලා කියන්නේ 1 ඍණ cos වර්ග θ. පැහැදිලිනේ? එහෙනම් මට අහපුව මෙතෙන්ද ආදේශ කරන්න පුළුවන්. හරිද? cos දෙකක් θ සමානයි cos වර්ග θ ඍණ sin වර්ග θට සමීකරණේ. මෙන්න මෙයාට ආදේශ කරන්න පුළුවන් ළමයි. මෙන්න මෙතනින් බැලුවොත් sin වර්ග θට 1 ඍණ cos වර්ග θ. එහෙනම් මෙතන cos වර්ග θ ඍණ sin වර්ග θට මම ආදේශ කරන 1 ඍණ cos වර්ග θ කියලා. නේද? හරිද? එතන මේ වරහනක් දැම්මේ ඍණ දින නිසා ළමයි. මේ ඍණෙන් මෙයා ගුණනම ඍණ එකක් වෙනවා. මේ ඍණෙන් මෙයා ගුණනම ධන වෙනවා. ධන cos වර්ග θ. එහෙනම් මෙතන x තියෙනවා ධන x ඉන්නවා වගේ. x දෙකයි x වගේ cos වර්ග θ කියන්නේ දෙවාරයක් cos වර්ග θ. ඍණ එක ඉන්න. ඔන්න සමීකරණ දෙකක්. හරිද? එහෙනම් අපිට සමීකරණ සෙට් එකක් එනවා ළමයි. ඔයාලා මතක තියාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. හරිද? sin දෙකක් θ සමානයි දෙවාරයක් sin θ cos θ වගේ වගේ. හරිද? මෙන්න මෙතන අපිට එනවා cos දෙකක් θ සමානයි මම මේ ඔප්පු කෙරලා අයින් කරන්න. හරි? මෙන්න මෙහෙම තව සමීකරණයක් cos දෙකක් θ සමානයි මේ 1 ඍණ දෙවාරයක් sin θ. 1 ඍණ දෙවාරයක් sin වර්ග θ. ඔන්න එකක් ආවා. තව එකක් එනවා cos දෙකක් θට දෙවාරයක් cos වර්ග θ ඍණ 1. cos දෙකක් θට ආයි දාන්න පුළුවන් 2යි cos වර්ග θ ඍණ 1. පැහැදිලිනේ? හරි. දැන් මෙතන බලන්නකො මේ. මෙතන අංශක 60යි නම් මේ මෙතන දෙකක් θ අංශක 60යි නම් දෙකක් θ දෙකෙන් බෙදලා නේ මෙතන යන්නේ. එහෙනම් මෙතන sin 60 සමාන වෙන්න ඕනේ දෙවාරයක් sin 30 cos 30ට. හරිද? මෙතන කවුරක් නැහැ. ඕන කෝණයක් මේ මෙතන 45 කියලා කෝණය આવොත් මෙතන 45 වෙන්න ඕනේ. එහෙනම් sin වර්ග 45 ධන cos වර්ග 45 සමාන 1යි. හරි? එහෙමද ගන්න වෙන්නේ? පැහැදිලිද? හරි? දැන් මෙතන ඉතින් ඇත්තට කතාව මේ sin වර්ග θ sin වර්ග 45 ධන cos වර්ග 45 සමානයි 1ද කියලා බලන්නකෝ. sin 45 කියන්නේ 1ට මූල 2යි. එයාගේ වර්ගය මේ වර්ගයක් ඉන්නවනේ.
ධන cos වර්ග 45 කියන්නේ එකයට මූල දෙකයි. එයාගේ වර්ගය. එහෙනම් එකේ වර්ගය 1යි මූල දෙකේ වර්ගය 2යි. ධන එකේ වර්ගය 1යි මූල දෙකේ වර්ගය 2යි. එහෙනම් භාගයව දෙකක් කියන්නේ 1යි. ඉතින් හරිනේ උත්තරේ. එහෙනම් ඒව ඔප්පු කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ කවුරු හරි ඔප්පු කරලා අපිට කියනවා මේක හරි කියලා. එහෙනම් ওই සමීකරණ වල කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විභාගෙදී. පැහැදිලිනේ? කිසි අවුලක් නැහැ. හරි. ඔන්න සමීකරණ තුනක් ඉන්නවා ළමයි. හරි. එහෙනම් මෙතන 60 වුණොත් ළමයි ඒකේ භාගය තමයි මෙතන ඉන්නේ ළමයි. මෙතන 60 වුණොත් මෙතන 30 මෙතන 30. එහෙනම් මෙතන θ වුණොත් ළමයි. හරි. දැන් මෙතන cos θ වුණොත් එහෙනම් මෙතන කෝණේ භාගෙනේ මෙතන එන්නේ. එහෙනම් cos වර්ග θ බෙදීම 2යි. ඍණ sin වර්ග θ බෙදීම 2යි. එහෙනම් මෙතන ළමයි cos θ වුණොත් අපිට මෙතන ගන්න වෙන්නේ 1 ඍණ sin 1 ඍණ දෙවාරයක් sin වර්ග θ බෙදීම 2යි. පැහැදිලිනේ? අර මෙතන කෝණේ භාගෙ මෙතන ඉන්නේ. මේ මෙතන කෝණේ භාගෙ මෙතන ඉන්නේ. මෙතන කෝණේ භාගෙ මෙතන ඉන්නේ. මෙතන කෝණේ භාගෙ මෙතන ඉන්නේ. ඉතින් අපිට තව එකක් ඉදිරිය ගන්න පුළුවන්. cos θ නේ මෙතන ඉන්නේ. එහෙනම් දෙවාරයක් cos වර්ග θ බෙදීම 2 ඍණ 1. ඔය විදිහට ගන්න පුළුවන් ළමයි. එයාගේ භාගෙ එතන ඉන්නේ. හරි. දැන් අපි වැඩේට යමු. හරි. මේ බලන්න. දැන් සංප්‍රයුක්තය සහ අන්තරය හොයන්න යන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම සංප්‍රයුක්තය හොයන්න ළමයි. දැන් සංප්‍රයුක්තය සමානයි. හරිද? දැන් මේ සමීකරණ දිහා බලාගෙන ආදේශ කරමු. හරිද? p වර්ග. ඒ කියන්නේ කවුද? f වර්ග. q වර්ග. ධන q වර්ග. q කියන්නේ f වර්ග. හරි ධන දෙකක් pq. එහෙනම් දෙකක් ff. දෙකයි ff. pq කියන්නේ f නේ. හරි cos θ. හරි මෙන්න මෙයාට ආදේශ කරේ ළමයි මේක දිහා බලාගෙන තමයි. හරිද? වර්ගමූලය. හරිද? දැන් මෙතන න ff දෙකක් f වර්ග. මෙතන බලන්නකෝ. ඒ දෙකක් f වර්ග cos θ. වර්ගමූලේ ඉන්නවා. හරිද? වර්ගමූලේ ඉන්නවා. දැන් මේකෙන් බයිද දෙකයි f වර්ගයක් කිරීට ගන්න අපිට. දැන් කොහොම හරි මොකක් හරි කරගන්න බෑ ළමයි. හරි? දෙකයි f වර්ගයක් කිරීට ගත්තා. එතකොට මෙතන එක ඍණ cos θ ඉන්නේ. මේ වර්ගමූලේ හරි කරදරයක් බං ඈ. වර්ගමූලේ හරි කරදරයක්. දැන් එතනින් එහාට සුළු කරන්න අපිට තේරෙන්නේ නැහැ. හරි. එහෙනම් උත්තරේ එතනින් ඉවරයි වගේ දැනනවා ළමයි. එතනින් එහාට සුළු කරන්න තේරෙන්නේ නැහැ. ඕනනම් මෙතන මේ f ගේ වර්ගමූලය ගන්න අරගෙන f කියලා එළියට ගත්ත හැකි. ඒත් එච්චර ඒ කරත් වැඩක් නැහැ වගේ ළමයි. හරි. එතනින් නතර කරමු වැඩි. මෙතෙන්ට යන්න. හරි. අන්තරය වෙන වැඩේට. එහෙනම් අන්තරය කියලා කියන්නේ p වර්ග ධන q වර්ග ඍණ දෙකක් pq cos θ. එහෙනම් f වර්ග ධන f වර්ග ධන දෙකක් ff cos θ. ධන නෙමෙයි ඍණ දෙකක් ff cos θ. අවුලක් නැන්නේ. එහෙනම් මෙතන p වර්ග. එහෙනම් p කියන්නේ f නේ. f වර්ග. ධන මෙතන q වර්ග. q කියන්නේ f නේ. f වර්ග. ඍණ දෙවාරයක් p කියන්නේ f q කියන්නේ f. එහෙනම් ff cos θ. cos θ. නේ? ඔන්න වර්ගමූලය. හරි. එහෙනම් මෙතනත් අර කලින් වගේම ළමයි මෙතන දෙකක් f වර්ග කියලා ගත්ත හැකි. මෙතන දෙකයි f වර්ග වෙනවා මේ cos θ. එහෙනම් එයාගේ වර්ගමූලය. ඉතින් බලන්න මේකෙත් ළමයි අර දෙකයි f කෙනෙක් එළියට ගන්න පුළුවන්. දෙකයි f වර්ගයක් එළියට ගත්තොත් මෙතන එක ඍණ cos θ ඉතුරු වෙනවා. හරිද? දැන් ළමයි අපිට තේරුම් ගන්න ඕනේ මෙන්න මේ පදේ වර්ගයක් විදිහට තිබ්බොත් ළමයි. හරිද? මෙතනත් වර්ගයක් ඉන්නවා දෙකත් නිකන් මොකක් හරි කරගන්න පුළුවන් වුණොත් එහෙම. දෙකට මූල දෙක දැම්මත් කමක් නැහැ. හරිද? මේ දැන් හිතන්නකෝ මේ දැන් x වර්ගයේ වර්ගමූලය આવොත් මේ වර්ගයට වර්ගමූලය කපන්න පුළුවන්. ඇයි ඒ කපන්න පුළුවන්? වර්ගමූලය කියන්නේ භාගවිනි බලය ළමයි. හරි. එහෙනම් බලයක බලයක් ගුණ වෙලා මෙයාට මෙයා කැපුණා කියලා කියන x ඉතුරු වෙන්නේ. වර්ගමූලය කියන්නේ භාගවිනි බලය. පැහැදිලිද? හරි. අන්න ඒකයි වර්ගයට වර්ගමූලය කපන්න පුළුවන් උනේ. එහෙනම් මෙතන වර්ගයක් කියන පදයක් આવොත් මේ වර්ගමූලය අයින් කරගන්න පුළුවන්. එහෙනම් මට මතක් වෙන්න ඕනේ. හරි. දැන් බලන්නකො ළමයි. මෙතන වර්ගයක් තියෙන පදයක් මේ cos θ ට අපි වර්ගයක් තියෙන පදයක් ආවොතින් හරිද මේ එක කැපෙන්නේ බෑ ළමයි. හරිද? දැන් මම පැහැදිලිව තේරෙන්න ඕනේ එක අයින් වෙන්න ඕනේ. එහෙනම් එක ධන උත්තරයක් ඇදලා තියෙන මෙතන. හරිද? මට මේ එක අයින් කරගන්න පුළුවන් මේ cos θ ට කවුරු හරි ආදේශ කළා මේ බලන්න මේ cos θ ට මම ආදේශ කරොල්ලමයි මේ මෙතන ඍණ ලකුණකුත් ඉන්නේ හින්දා මෙන්න මෙයා ළමයි. හරි cos θ ට ආදේශ කරනවා ළමයි එක ඍණ දෙවාරයක් sin වර්ග θ බෙදීම 2යි cos θ ට. එහෙනම් මම මෙතන ආදේශ කරන cos θ ට 2f වර්ග එක ඍණ
කොස් තීටට මම ආදේශ කරනවා ළමයි අර එහා පැත්තේ තියෙන එක ඍණ දෙවාරයක් sin වර්ග තීට බෙදීම 2. පැහැදිලිනේ? හරිද? මෙතන මේ ඍණෙන් මෙයා ගුණ වෙනවා සහ මේ ඍණෙන් මෙයා ගුණ වෙනවා. එතන මේ රිනෙන් මෙයා ගුණුනහම ඍණ එකක් වෙනවා. ඒතර වරහන් අයින් වෙනවනේ. ඒතර මේ ධන එකට මේ ඍණ එක කැපෙනවා. අන්න තේරුණානේ දැන්. ධන එකට මේ ඍණ එක කැපුණාට පස්සේ ළමයි මේ ධන එකට මේ ඍණ එක කැපෙනවා ළමයි. පැහැදිලිනේ. ඒතර මේ ඍණයි ගුණුනහම ධන වෙනවනේ ළමයි. එහෙනම් මෙතන ඉතුරු වෙන්නේ කවුද අවසානයේ? දෙවාරයක් sin වර්ග තීට බෙදීම 2යි. ඒතර මේ දෙක මේ දෙකෙන් ගුණුනහම ළමයි 4යි f වර්ග මේ බලන්නකෝ. මම එකපාර ගන්නද? අවුලක් නැද්ද? හරිද? දැන් මේ බලන්න මේ වරහන අයින් වෙනවනේ දැන් මේ කොටු වරහන අයින් වෙනවනේ ළමයි මේ මෙයා ඍණෙන් එක ගුණුනහම ඍණ එක වෙනවා ළමයි මෙතන මේ ර්ණෙන් මෙයා ගුණව ධන 2යි sin වර්ග තීර බෙදීම 2 වෙනවා හරිද තේරෙනවනේ මම මේකට මම ඒක දාලා පෙන්න වර්ගමූලෙ ඉන්නවා මෙතන 2f වර්ග වරහන් ඇතුලේ එක ඍණයි ධනයි ඍණ එක වෙනවා ඍණයි ධනයි ධන වෙලා දෙවාරයක් sin වර්ග තීර බෙදීම 2 වෙනවා පැහැදිලි. ඒතර මේ ඍණ එකට මේ ධන එක කැපෙනවා. හරි. එහෙනම් එතනින් එහාට මම හදන්නේ මේ උඩ පාවිච්චි කරන්න ළමයි. හරිද? ඒතර ළමයි මේ වර්ගමූලෙ ඉන්නවේ. ඒතර මේ දෙකට මේ දෙක ගුණ වෙලා ළමයි 4 වෙනවා ළමයි. දැන් වර්ග මේ වරහන් ඇතුලේ කවුරුත් නැහැ. 4යි f වර්ග sin වර්ග තීර බෙදීම 2ක් ඉතුරු වෙනවා. සුළු කරලා බලන්න. තනියෙන් කරන්න ඕනේ. එහෙනම් 4ක් f වර්ග sin වර්ග තීර බෙදීම 2ක් වෙනවා. ඉතින් බලන්නකො මේ 4 කියන එකනත් දෙකේ වර්ග විදිහට ලියාගත්ත හැකිනේ. එහෙනම් වර්ගමූලයක් ඉන්නවා. එහෙනම් මේ වර්ග ටිකම ළමයි මේ වර්ග ටිකම පොදු වර්ග ටිකක්නේ. එහෙනම් මේකට වරහන වර්ගමූලය වර්ගයක් දාගන්න බැයිද? මේ x වර්ග y වර්ග වගේ තියෙනවා නම් අපිට xy වල වර්ග විදිහට දාගත්ත හැකිනේ ළමයි. මෙයාටත් වර්ගයක් තියෙනවා f ටත් වර්ගයක් තියෙනවා sin වර්ග තීර බෙදීමෙන් වර්ගයක් ඉන්නවා. එහෙනම් මේ වර්ගමූලෙට මේ වර්ගමූල කැපිලා ගිහිල්ලා අපිට සම්ප්‍රේක්ත වෙනවා ළමයි 2f sin තීර බෙදීම 2යි. ඔන්න අපි සම්ප්‍රේක්තය හෙව්වා. හරි මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා මම කියලා දෙනවා ලේසි ක්‍රමය මොකක්ද කියලා හරිද දැන් මේකත් ඒ වගේ ළමයි මේකත් කොහොමද කරන්න වෙන්නේ මේකත් අපිට කරන්න පුළුවන් මේ විදිහට ළමයි එහෙනම් 2f වර්ග හරිද මෙතන ළමයි එක ඍණ cos θ-ට මම ආදේශ කරනවා ළමයි එක ඍණ cos θ-ට මට ආදේශ කරනවා හරිද එක ඍණ cos θ-ට ආදේශ කරන්න පුළුවන් දැන් මෙතන මෙතන ළමයි ධන θ නේද එන්නේ හරිද මම පොඩ මාරු කරලා නේ තියෙන්නේ මේ මෙතන ධන තීරණය දෙන්න ඕනේ හරිද 2f වර්ග ඉදිරියට ගත්තාම එහෙනම් මම මේක පොඩ මාරු කරන්න ළමයි මෙතන අඩු කෙවිල්ල තියෙන්නේ කියලා. ඒතර අවුලක් නැහැනේ. ඕන පටල ගත්තද ඔයාලා නෑ නේද? එහෙනම් මේ දෙන අඩු කරපුවාම මේ මෙතන ඍණ එන්න ඕනේ. අර මේ අඩු කිරීම අන්තරයේ සමීකරණ ළමයි. p වර්ග ධන q වර්ග ඍණ දෙකක් pq cos θ ගේ වර්ගමූලයනේ ළමයි. හරිද? එතකොට ළමයි මෙතන අඩු කිරිල්ලක් සෙට් වෙන්නේ. එහෙනම් මේක මම අන්තර විදිහට පාවිච්චි කරනවා. එහෙනම් මේක එකතු විදිහට පාවිච්චි කරන්න. හරි. මොන සයිඩ් පොඩි වැරදීමක් කළා ධන ඍණ මාරු කිරීමක් වෙලා තියෙනවා. හරි. එතකොට මෙතන ධන වෙන්නේ මේ සම්ප්‍රයුක්තය ගන්නකොට ළමයි p වර්ග ධන q වර්ග ධන දෙකක් pq cos θ නේ ළමයි. එයාගේ වර්ගමූලයනේ. හරි පැහැදිලි නේද? හරි. එතකොට මෙතන ළමයි මේ ඍණ විදිහට අරයි යන්නම් මම. මෙතන ඍණ වුණාම මෙතනත් ඍණ වෙනවා. මේ 2f වර්ගයක් දැන් අරලගත්තද නෑනේ? ඒක දාලා තියෙනවනේ. හරි. හොඳයි. හරිද? එහෙනම් මෙතන අන්තරේ වුණාම මේ ඍණ මේ අන්තරේ වුණාම සමීකරණේ මෙතන ඍණ එක මේ ඍණ මෙතනවත් වෙනවා, මේ ඍණ මෙතනවත් වෙනවා, මේ ර්ණ මෙතන එනවා. අවුලක් නැහැ මේ ඍණ මෙතන ආවා. හරි? පැහැදිලි නේද එතකොට? දැන් අවුලක් නැහැ. ඒක හරි. දැන් මෙතන ළමයි සම්ප්‍රයුක්ත කරනවා. මෙතන ධන වෙනවා, මෙතන ධන වෙනවා, මෙතන ධන වෙනවා. එහෙනම් මෙතන ධන එන්නේ ළමයි. පැහැදිලි නේද? දැන් ඒක හරි අවුලක් නැහැ. ඔයාලට ඒ සුළු කිරලා අවුලක් නැහැ. ඒතර මේ එක කැපෙන්න නම් ළමයි ඍණ එකක් ඉන්න බෑ ළමයි. එහෙනම් මෙයා ආදේශ කරන ළමයි cos θ ට මම මෙතන ඉන්න cos θ ට අන්න අර ආදේශ කරනවා ළමයි. පැහැදිලිනේ? එහෙනම් මෙතන ගන්න පුළුවන් ළමයි දෙවාරයක් cos වර්ග θ බෙදීම 2 හරි ඍණ 1 මේ ධන තියෙන හින්දා ළමයි වරහන් දාන්න ඕනේ නැහැ. ධනෙන් ගුණුනා කියලා පද වලට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ධන එකට මේ ඍණ 1 කැපිලා ගිහිල්ලා ළමයි මේ වර්ගමූලේ තාම ඉන්නවා. හරිද? එහෙනම් 2f වර්ග වතාවක් 2 වතාවක් cos වර්ග θ බෙදීම 2යි. එහෙනම් 2 4 වුණා. හරි f වර්ග එහෙම හිටියා. එහෙනම් cos වර්ග θ බෙදීම 2 මෙතන ආවා. හරි එයාගේ වර්ගමූලෙ ඉන්නවා. ඉතින් අර කලින් වගේම ළමයි අපිට ගන්න පුළුවන්. හරි සම්ප්‍රයුක්තය හොයන්න මේ දෙකේ වර්ගය f ගේ වර්ගය cos වර්ග θ. එහෙනම් අපිට සම්ප්‍රයුක්තය හොයන්න පුළුවන්. එතන අන්තරේනේ ආවේ. d කියන්නේ අන්තරය කියලා හිතා ගන්න.
එහෙනම් සම්ප්‍රයුක්තයේ සමානයි මට ගන්න පුළුවන් මෙතන 2k වර්ගය fk වර්ගය හරි cos වර්ග තීට බෙදීම 2යි. මේ වර්ග ටික ඔක්කොම පොදු නිසා ළමයි මම පිටින් වර්ගයක් දාගන්නම්. වර්ගමූලෙ ඉන්නවා. එහෙනම් මෙයාට වර්ගමූලයට වර්ගය කැපිලා ගිහිල්ලා අපිට ඉතුරු වෙනවා 2යි f cos තීට බෙදීම 2යි. දැන් මේක අමාරුයිනේ බා. හරිද? දැන් මම ලේසිකමක් කියලා දෙන්න යනවා. ඕන සම්ප්‍රයුක්තය සහ අන්තරය හිව්වා. හරිද? මේක දාගන්න. ලේසිකමක් කියා දෙන්න යන්නේ දැන් ඈ. බලන්න. ජ්‍යාමිතික කොහොමද හදාගන්නේ කියලා. හරි වැඩේ ඉවරයි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේ සූත්‍ර මොකුත් ඕනේ නැහැ ළමයි. හරිද? ජ්‍යාමිතික වැඩේ කරන්න යන්න. හරි. හරි නේද? ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. හරි මම මගනවා. මේක රෙකෝඩින් එක දෙන හින්දා බය වෙන්න එපා. හරි. ඔන්න ලේසිකමක් ඈ. මෙහෙම හදන්න යනකොට අරම හදන එක ලේසියි. මේ බලන්න. හරි. ගාන කියන්නේ මොකද්ද? ගාන කියනවා ළමයි මෙන්න මේ වගේ සමාන දෛශික දෙකක් තීට කෝණකින් ආනත වෙලා ඉන්නවලු. ඔන්න සමාන දෛශික දෙකක් තීට කෝණකින් ආනත වෙලා ඉන්නවලු. හරිද? මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය සහ අන්තරය හොයන්නලු. දැන් අපි දන්නවා දෛශික දෙකක් ආනත වෙන්න අවස්ථාවක හරිද? මෙයාට සමාන්තරාශ්‍රය ගහගත්තට පස්සේ මේ p දෛශිකේ q දෛශිකේ එතන මෙයත් p මෙයත් q කියලා අපිට ගත්ත හැකි. මෙන්න මේ විකර්ණයෙන් දෛශික දෙකේ සම්ප්‍රයුක්ත වෙනවා කියලා. මෙන්න මේ විකර්ණයෙන් දෛශික දෙකේ අන්තර එනවා කියන්න දන්නවා. එහෙනම් මේ විකර්ණයේ දිගින් සම්ප්‍රයුක්ත වෙනවා දෛශික දෙකේ මේ විකර්ණයෙන් දෛශික දෙකේ අන්තර එනවා ළමයි. පැහැදිලි කතාව? හරිද? හරි. දැන් මෙතන ළමයි මේ දෛශිකයටයි මේ දෛශිකයට අපි සමාන්තර ආශ්‍රයක් අපි කොහොම ඇඳගත්තොත් හරිද? දැන් ඔන්න බලන්න. f තීර කෝණකින් ආනත වෙලා ඉන්නේ. ඔන්න සමාන්තර ආශ්‍රයක් ඇඳ ගන්නවා. පැහැදිලිද? ඔන්න ඇඳගත්තා. දැන් මෙයත් f මෙයත් f මෙයත් f මෙයත් f මේ කවුද මේ රොම්බසයක්. පාද අතරම සමාන සමාන්තර ආශ්‍රයක්. ඒක අපි කියනවා රොම්බසයක් කියලා. ඒතර මෙයාට මෙයා සමානයි. හරිද? රොම්බසයක වීදි ටිකක් තියෙනවා. මේ රොම්බසයක විකර්ණයක් ඇන්දට පස්සේ අනිත් විකර්ණයෙන් ළමයි මේ දෙන ලම්බකව සමච්ඡේදනය වෙනවා ළමයි. මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා 11 අපි ඉගෙන ගන්න රොම්බසයක සීන් එක. අනිත් එක රොම්බසයක වෙන්නේ මේ කෝණය ළමයි. කෝණෙත් සමච්ඡේදනය වෙනවා ළමයි. ඒතර මේ එක කෝණයක් ළමයි තීට බෙදීම දෙකක් වෙනවා. මේ එක කෝණයක් ළමයි තීට බෙදීම දෙකක් වෙනවා. රොම්බසයේ නීති. පැහැදිලිද? ඒතර මෙයා x කියලා හිතුවොත් ළමයි මෙයාත් x වෙනවා. ඒ සමානයිනේ ඒ කියන්නේ ලම්බ සමච්ඡේදනය වෙනවනේ ළමයි. මෙයා y කියලා ගත්තොත් මෙයාත් y වෙනවා. එහෙනම් අපි දන්න නීතියක් තියෙනවා ළමයි. මොකද්ද? සම්ප්‍රයුක්තය කියලා කියන්නේ බේමේ මූල දෛශික දෙක පටන් ගන්න දෙන මූල ලක්ෂ්‍ය ආගම රේඛාවේ දිග. ඒ කියන්නේ x ධන x 2x. හරි. අන්තරය කියලා කියන්නේ අන්තරය කියලා කියන මම මෙතන ගන්නම්. කමන්න මෙතන ගන්න. අන්තරය කියලා කියන ළමයි බේමේ විකර්ණයේ දිග y දෙකක් y. එහෙනම් කොහොම හරි x හොයාගත්තොත් අපි දාගත්ත එකෙක් කොහොම හරි y හොයාගත්තොත් අපි දාගත්ත කෙනෙක් හරි සම්ප්‍රයුක්තය සහ අන්තරය ඇවිදිලා. පැහැදිලිනේ? සම්ප්‍රයුක්තය සහ අන්තරය ඇවිදිලා. හරිද? එහෙනම් අපි බලමු හරි xy හොයාගන්න. දැන් ඔයාලට පේන්න ඕනේ සරලව දැක්කොත් එහෙම මේ දැන් හිතන්න මේ අනිත් එක ළමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමානයි. මෙයත් තීට වෙනවා එතකොට. එතකොට මෙයත් තීට බෙදීම දෙක වෙනවා. මෙයත් තීට බෙදීම දෙක වෙනවා. ඉතින් මේ මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. ඔයාලට සරලව පේන්න ඕනේ මේක මොකද්ද රොම්බසයක් හින්දා මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ ළමයි අංග සමයි මේ xy තීට බෙදීම දෙකයි. xy තීට බෙදීම දෙකයි. xy තීට බෙදීම දෙකයි. මේ xy තීට බෙදීම දෙකයි. කියන්නේ පාකෝපා අවස්ථාවෙන් පාදකයේ කෝණකයේ පාදයේ අවස්ථාවෙන් ওই ත්‍රිකෝණ හතරම ඒ කියන්නේ අනිත් එක ළමයි මේ ත්‍රිකෝණ හතරම ළමයි ඍජුකෝණී ත්‍රිකෝණ හතරක්. හරි. එහෙනම් මේකෙන් මම කැමති ත්‍රිකෝණයක් එළියට ගලවලා ගන්නවා. මෙන්න මෙයා ගලවමු. හරි. ඒකට ගලවුවා. හරි. මෙන්න මෙහෙම නින් ත්‍රිකෝණය. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් ඉන්නවා. මෙයා අංශක 90යි මේ. මේ පාදේ x. මේ පාදේ y. මේ පාදේ අපි දන්නවා f. f කියන එක ගානේ දීලා ගානේ. එතකොට මෙන්න මෙතන කෝණේ තීර බෙදීම දෙකයි. මෙන්න මෙතන කෝණේ ළමයි තීර බෙදීම දෙකයි.
හරිද? දැන් xy කියන එක අපි දාගත්තේ ඕනේ. එහෙනම් අපි මේකෙදි පාවිච්චි කරන්න ඕනේ අපි දන්න ත්‍රිකෝණමිතික අනුපාත. sin θ. අර කෝණයක් දැනගෙන මේ කෝණෙකුයි කෝණයක් දැනගෙන පාදයක් දන්නවා නම් හරි මේ පාදයේ දිග සහ මේ පාදයේ දිග හොයන්න අපිට sin θ cos θ පාවිච්චි කරන්න පුළුවන්. එනවා sin θ ලියනවා. sin මෙතන θ කියලා කියන්නේ θ බෙදීම දෙකයි. sin θ බෙදීම දෙක කියන්නේ sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ කර්ණය y. එහෙනම් මට y ට sorry සම්මුඛ පාදේ y සම්මුඛ පාදේ y කර්ණය f මේ අංශ කර්ණ විස්තර දින පාදේ කර්ණයනේ මේ සම්මුඛ පාදේ. එහෙනම් මට y හොයාගත්ත හැකි f මේ පැත්තට දාගත්තොත් f sin θ බෙදීම දෙක සමානයි y. ඔන්න එකක් ගත්තා. දැන් බැයිද ළමයි මට cos θ හොයාගන්න මේ විදිහට. එහෙනම් මෙතන මේ මෙතන කොනේ cos අගය. හරි cos θ බෙදීම දෙකයි. හරි cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේ බද්ධ පාදයේ මෙයානේ. කර්ණය මෙයා. එහෙනම් බද්ධ පාදයේ බෙදීම කර්ණය ගත්තොත් මට x ට උත්තරයක් ගන්න පුළුවන්. f මේ පැත්තට දාගත්තොත් f cos θ බෙදීම දෙක සමානයි x. හරිද? දැන් ඔය xy යගේ මෙතන ආදේශ කරන්න බැයිද? එහෙනම් සම්ප්‍රයුක්ත කියන්නේ x කියන්නේ කීයද? අන්න f cos θ බෙදීම දෙකයි. එහෙනම් f cos θ බෙදීම දෙක ඔන්න සම්ප්‍රයුක්තේ හෙව්වා. හරියට සරලයි. හරිද? ඔන්න අන්තරය. අන්තරය ගත්ත හැකි දෙවාරයක් y කියන්නේ කවුද? y කියන්නේ f sin θ බෙදීම දෙකයි. f sin θ බෙදීම දෙකයි. හරි. දැන් මේකද ලේසි අර කලින් ගානද ලේසි? අත උස්සන බං. මේක ලේසි කියන කට්ටිය. හරි. මේක ලේසිනේ. හරිද? ඒතර ජ්‍යාමිතික ක්‍රම පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන් ළමයි. හරිද? හරි. අද ටයිම් එක ගියා අපි පැයෙන් මේ වැඩේ කරනවා කියලා කිව්වට ළමයි. හරි. ඒ කියන්නේ මේ අර මුලදී මම දෛශික වල පොඩි ෂෝට් නෝට් එකක් දුන්නානේ. ඒ කියන්නේ මෙහෙම දැන් මේ වගේ තීරය අප්ඩේට් කරමු අපි. ඒ කියන්නේ දෛශික වලට එක මේ ටී ටයිම් ටියුටෝරියල් එකක් විතරක් නෙමෙයි අපි මේක දැන් දිගටම යනවා ළමයි දැන් ලබන සතියේ බ්‍රහස්පතින්දා තියෙන දිගටම යනවා. ඒතර ඒ අදාළ තැන් වලදී ළමයි මේ වගේ අමාරු ගණන් ටිකක් අරගෙන අපි සාකච්ඡා කරමු. ඒතර ඒක තමයි වටින්නේ ළමයි. ඒතර මම දෛශික පාඩමින් මේ සතියේ ගණන් පහක් දෙනවා කියලා ඔයාලා ගෲප් පරහා දැනුවත් කරවෝතින් ළමයි. හරිද? ඒතර ඔයාලා දෛශික වල අර අපි හදන්න කියලා තියෙන ෂෝට් නෝට් එක ගිහිල්ලා බලලා මේ වැඩේ ලෑස්ති වෙන්න ළමයි. පැහැදිලි ළමයි. ඒතර මේ වැඩේ ලෑස්තිලා මේ වැඩේ කරගෙන යන්න ළමයි. හරිද? ඒතර අද පැයනේ එතකොට තියෙන ළමයි දැන් අද විනාඩි 30ක් යන්නෙත් නෑ. අර දෛශික ටික මතක් කරේ නැත්තම් හරිද පැයක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ගණන් හතරකින් අපි අර තියෙන ටික ගණන් සුපිරි ගණන් හතරක් දාගෙන ඒක ඇතුළේ තියෙන ගණන් හදන ක්‍රම අර ඒ ගණන් ඇතුළේ හිතන්න පුළුවන් විදි ටික ළමයි. අන්න ඒ ටික කතා කරගමු ළමයි. ඒකට ඔයාලට ගණන් හදා ගන්න පුළුවන් වෙනවා. හරිද? පැහැදිලි නේද? ඒතර කාට හරි කෙනෙක් අලුතෙන් අද පන්තියට ආව නම් දෛශික වල මේ වීඩියෝ පැක් එක ඕන නම් ළමයි අනිවාර්යයෙන් මට මැසේජ් එකක් දාලා තියන්න. හරි ඇඩ්මින් කෙනෙක්ට හරි මැසේජ් එකක් දාලා තියන්න. ඒතර ඔයාලට ගන්න පුළුවන් රෙකෝඩින් පැක් එක. හරි. ඒතර අරගෙන වැඩේ කරගෙන යමු. එතකොට හෙට දවසේ හරිද? අද අපි මේක ඉවර කරමු මෙතනින්. හරිද? වැඩේ ඔන ටී ටයිම් එක ඉවරයි. පැයකමාරක් ගියා. පැයෙන් අපි ඉවර කරන්න හිටියේ නේද? හරි. අද මොකෝ වැඩේ? අද කරපු වැඩ ටික තේරෙනවද? ගණන් 3යි හැදුවේ ළමයි. හරිද? ඇත්තටම ගණන් 4යි හදන්න පුළුවන් පැයක් ඇතුළත ළමයි. හරියට හදනවා නම් ගණන් 4යි හදන්න පුළුවන්. ඒක තීරි මතක් කරලා ලස්සන හදනවා නම් තීරි අප්ඩේට් කරලා ගණන් 4යි හදන්න පුළුවන්. හරි. අර පළවෙනි විනාඩි 15 ඔබට නාස්ති වුණානේ මේ තීරි මතක් කරලා දෙන්න. අන්න ඒකයි උනේ. හරි. එහෙනම් මේක රේස් එකක් කියන්න ඔයාලා දන්නවනේ. අපි මේකේ වැඩ කරන එක තමයි රේස් එකේ ඉස්සරහා ඉන්නේ. ඒතර ඌ තමයි මේක වින් කරන්නේ. කියන්නේ අයිලන්ඩ් ප්ලස් 2 ඉස්සරහා වින් කරන එක නාම. ඒතර වැඩ කරලා තමයි රේස් එක ඉස්සරහට යන්න පුළුවන්. දුවලා නෙමෙයි. හරි. රේස් එක දුවනවා කියලා කියන අපි වැඩ කරන එක තමයි. තමන් තනියෙන් ගණන් හදන එක, ෂෝට් නෝට් ගහන එක, ඔය වැඩ ටික තමයි අපි තනියෙන් වැඩ කරන වැඩ ප්‍රමාණය තමයි අර රේස් එක දුවනවා කියලා කියනවා. ඒතර රේස් එක දුවන්න වෙන වැඩ කරන්නේ නැතුව. ඒතර මේක වැඩේ කොට දා ගන්න පුළුවන්. හරි. ඒතර අපි හෙට දවසේ අතුරත ළමයි දැන් නිව්ටන් නියම වල අපි දවස් දෙකක් ඉවරයි. දවස් දෙකේම රෙකෝඩින් ටික ඔයාලා ගෲප් එකට මම දාලා තිබ්බා. ඒතර හෙට තුන්වෙනි දවසේ අපි හෙට රේකී ගම්මතා සංස්කෘතිය ගැන කතා කරනවා. කොහොමද ප්ලේන් එකක් උඩ යන්නේ, චොපර් එකක් උඩ යන්නේ. හරිද? අන්න ඒ වගේ දේවල් වලට ඕන කරන ළමයි සමීකරණ ටික අපි දාගෙන වැඩේ කරගන්න යනවා හෙට. හරි. එහෙනම් හෙට අපි ඒකට දැස් වෙමු. ඒතර මාර්තු මාසයේ අපි අනිවාර්යෙන් නිව්ටන් නියම ඉවර කරනවා, ඝර්ෂණ ඉවර කරනවා, කාර්යශක්තිය ක්ෂමතාවය ඉවර කරනවා. දැන් මේ දවස්වල තියෙන කුණු ළමයි කුණු ගාන මොනවද ඉස්කෝලේ උගන්වනවා කාර්යශක්තිය ක්ෂමතාවය මෙලොව වලක් තේරෙන්නේ නැහැ කියලා. නේද? ඇත්ත කතාව ඉතින් එහෙම තමයි ඉතින් සීන් එක. ඉතින් හරි නැත්නම් මෙහෙම ටියුෂන් තියෙන්නේ නැහැ නේද? හරි. දැන් මම ඉස්කෝලේ යන කාලේ ළමයි මට තිබ්බේ එක පොතයි ළමයි. ඇත්තටම ඔය සබ්ජෙක්ට් තුනම ලියන්න. මම එහෙම කතාවක් කියනවා දැන් බය වෙලා ඉන්නවනම් කට්ටිය. හරි. ඒක වැරදි මම මේ කතාව කියන එක. හරිද? මට ඉස්කෝලේ යන කාලේ එක පොතයි තිබ්බේ ඒ ලියන කාලේ. ඉතින් ඉංග්‍රීසි ලියනවා, ෆිසික්ස් ලියනවා, කෙමිස්ට්‍රි ලියනවා, ප්‍රැක්ටිකල් වෙන පොතක් තිබ්බා. හරිද? කම්බයින් එකත් එක පොතේ ලියන්නේ ළමයි. හරිද? ඒ කියන්නේ ඇත්ත කතාව ඉතින් අර ඉස්කෝලේදී පෙලක් ඉස්කෝලේ තියෙනවා ළමයි හොඳට උගන්නන්න. පෙලක් ඉස්කෝලේ තියෙන උගන්නන්නේ නැහැ. හරි එහෙම එකක් තියෙනවා ඉතින්. ඕ ලෙවල් කියන එක ළමයි ඉස්කෝලේ මත තීරණයට ඒ ලෙවල් කියන එක ළමයි අත්‍තරම තීරණ වෙන ටියුෂන් එක මත. හරි ඒක වලට තව අවුරුද්දක් යන කලින් තව මාස කිහිපයක් යනකොට තේරෙයි වැඩි. හරි ඒ ලෙවල් තීරණ වෙන වලගේ අර ඒ ස්ට්‍රෙස් ගන්න එපා ඉස්කෝලේව තේරුන්නේ නැහැ. අවුලක් නැහැ. ඒතර පන්තියෙන් අපි කරගෙන යනවනේ වැඩි. පන්තිය කරන එක තේරෙනවනේ. හරි ඒ නිසා ඒ ටික කරගෙන යමු ඉස්කෝලේ එකේ ස්ට්‍රෙස් එකක් ගන්න මේ ටික කරගෙන යන්න අවුලක් නැහැ. හරි එහෙනම් අපි අද ටී ටයිම් සෙෂන් එක ඉවර කරමු. ඔයාලා මොනවා හරි අද
උගන්නපු දේවල් ගැන මොනවා හරි ඔයාලට කියන්න තියෙනවා නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. දාලා අහගන්නම ගැටලු තිබ්බ තේරුන්නේ නැහැ කියන එක. ඒතර ඔය පේපර් එකේ තව ගණන් දෙකක් තියෙනවා. ඒකට දාලා විවරණය මම අද දවස් ඇතුළත සහ හෙට දවස් ඇතුළත ඔයා ගෲප් වලට දාන්නම්. ඒතකොට මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. හරි. අපි දිගටම මේ වැඩේ යමු. අද පටන් ගන්න විතරනේ ළමයි. හරිද? පටන් ගන්නේ අපි ගණන් තුනයි හැදුවේ. හරි. ගණන් තුන ඇතුළේ ඔයාලා දැනගත්ත දේවල් ටිකක් තියෙනවා නම් ගොඩක් දේවල් දැනගත්ත සර් කලින් දැනගත්ත දේවල් වලට අමතරව කියන එක දාන්න මැසේජ් එක. එහෙනම් අපි අද වැඩේ ඉවර කරමු. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. තෙරුවන් සරණයි.